අදහස් ඔබ වහන්සේ ප්‍රසන්න නැති කතා බහ මගේ මුඛෙන් පිට වුණා මගේ තාත්තේ මට සමා වෙන්න උන්වහන්සේට ඔබ කියනවා නම් උන්වහන්සේ මේ මොහොතේ ඔබලා සිතින් උන්වහන්සේට කතා කරගෙන ඉන්නවා නම් උන්වහන්සේ පවිත්‍ර කරගෙන සිටිනවා ආමෙන්. ඉතින් මේ ජීවනය අපි නැවත අයිති කරගන්නට නම් ආත්මයන් වහන්සේට අපි ඉඩ දෙන්නට ඕනේ. ආත්මයන් වහන්සේව සීමා කරන්න බෑ. උන්වහන්සේව අපි පාපය කරන්න උන්වහන්සේ අනේ ඇකිලිලා ක්‍රියා කරන්න බැරුව වගේ උන්වහන්සේ නිහඬව නිශ්චල වෙනවා. ඇයි පාපයත් එක්ක ගනුදෙනුවක් උන්වහන්සේට නෑ. උන්වහන්සේ අපිව දාලා යන්නේ නැහැ දේවදරුවනේ. අපි මොන පාපය කරත් අපි බ්ලූ ෆිල්ම් එකක් බැලුවත් අපි හොරකමක් කෙරුවත් වෛශ්‍යාකමක් කරත් අනේ උන්වහන්සේ වේදනාවෙන් කිඳිරි කකා අඬ මරණීය වේදනාවෙන් උන්වහන්සේ අපි තුල ඉඳගෙන දුක් විඳිනවා. ඇයි උන්වහන්සේට දරා ගන්න බෑ. උන්වහන්සේ අකමැති දෙයක් ඔබ කරන්නේ. උන්වහන්සේ වේදනාව වෙනවා. ඔයගොල්ලෝ නිකන් හිතලා බලන්න කෙනෙක් ඔයාලට දිගට ගහනවා ඉවරයක් නෑ. ඔයාලා මුලින් ෆයිට් කරයි. පස්සේ අතහැරලා දාලා නිකන් ඉන්නවනේ. මේක මට කරන්න බෑ. මම යටත් වෙනවා. ඕන දෙයක් කරගත්තදී අපි වේදනාවටපත් වෙලා අපි නිහඬ වෙනවා. මේ මිනිස්සුනේ කියන දේ තේරුම් ගන්නෑ. මේ මිනිස්සයා මට හැමතිස්සෙම ගහනවා. වචනෙන් ගහනවා, භෞතිකව ගහනවා. අපි එහෙම හිතමු අපි උදාහරණයක් ගන්න. එතකොට මොනවද වෙන්නේ? කලකිරීමකටපත් වෙලා, වේදනාවකටපත් වෙලා, නිහඬව, නිශ්චලව අපි කිසිම ක්‍රියාවක් කරන්නේ නැතුව නිහඬ වෙනවා. මෙන්න මේ ආකාරයෙන් තමයි ආත්මයන් වහන්සේ අපි සීමා කරන්නේ. අපි පාපේ කරන්නට යනකොට උන්වහන්සේ සීමා සහිත වෙනවා. ඇයි? උන්වහන්සේ ක්‍රියා කරගන්නට බෑ. අපි උන්වහන්සේ සීමා කරලා පාපේ නිසා. ඒතර ඔයගොල්ලන්ට හිතෙන්න පුළුවන්. ඒතර පස්සේ දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ පාපේට වඩා බලවත් නැද්ද? අපිට මේවා කරගෙන නැගිටින්න බැරිද? දේවදරුවනේ මං කිව්වා උන්වහන්සේගේ සමානත්වයට තමයි ආදාම නිර්මාණය කළේ කියලා. ඒ වගේම උන්වහන්සේගේ ස්වරූපයට නිර්මාණය කළා කියලා දේවචනේ කියනවා. මොකද උන්වහන්සේගේ ස්වරූපය? උන්වහන්සේගේ සුව කැමැත්ත. උන්වහන්සේගේ සුව කැමැත්තම මනුෂ්‍යයට මේ විදිහටම දීලා තියෙනවා. ඒ සුව කැමැත්තම පාවිච්චි කරලා තමයි අද අපි උන්වහන්සේ ප්‍රතික්ෂේප කරන්නේ. අපිට ඕන දේවල් කරන්නේ. ඉතින් ඒ සුව කැමැත්ත අද අපි පාවිච්චි කරනවා උන්වහන්සේට දුක් දෙන්නත්. උන්වහන්සේ කැමැත්තට අත ගහන්න දෙන්නේ නැහැ. සුව කැමැත්ත උන්වහන්සේ අපිට දීලා තියෙන උන්වහන්සේ වහල්ලු වගේ කියන වෙලාවට කියන වැඩේ කරන්න අපිව නිර්මාණය කළේ නැහැ දේවදරුවනේ. උන්වහන්සේගේ ස්වභාවය සුව කැමැත්ත ඒ ආකාරයෙන්ම අපිට දුන්නා. ඔයගලන්ට මේ පොළව මවලා තියෙන විදිහ දකිනකොට තේරෙනවනේ උන්වහන්සේ සුව කැමැත්තෙන් හරි ප්‍රීතියෙන් හරි නිදහසේ නිස්කලංකව මේ ඇවිල්ලා මවලා තියෙනවා කියලා. මේ ගස්වල පිපෙන මල් ඒවල සුවඳ ඒවල පාට සමනලයක් ගත්තාම ඒකගේ තට්ට කීයක් වර්ණ තියෙනවද? එතකොට මොකද පප්පගාල් වලට කියන්නේ? ගිරවා ගත්තාම මොනර ගත්තාම බලන්න කොයි අලංකාරත්වය. කොයිතරම් නිදහසේ ප්‍රීතියෙන් උන්වහන්සේ මවලා තියනවාද? උන්වහන්සේ ඉහළින් කවුරුත් හිටියේ නෑ ඕඩර්ස් දෙන්න. මේ විදියටම මවන්න ඕනේ. මේ දින දෙක ඇතුළතම මවන්න ඕනේ. නෑ කවුරුත් හිටියේ නැහැ. උන්වහන්සේ තමයි දෙවියන් වහන්සේ. උන්වහන්සේ බොහොම නිදහසේ ප්‍රීතියෙන් උන්වහන්සේ නිර්මාණය කරලා තියෙනවා. ඒතර මේ ඔක්කොම දුන්නේ මොනවද? ෆ්‍රී අපිට දීලා තියෙන්නේ. මේ ගන්න හුස්ම ෆ්‍රී අපිට දීලා තියෙන්නේ. අපි මේ පොළවෙන් උනන වතුර අපි ෆ්‍රී ගන්නේ. මේ රටවල නම් කාල්කාරී තියනවා කියලා අපි ඉතින් සුමාර්ට් වලින් ගන්නවා. ඒක වෙනම කතාවක්. නමුත් දෙවියන් වහන්සේ හැමදේම අපිට මේ මැවිල්ල පුක්ති විඳින්න ෆ්‍රී වලට මොනවද සිංහලෙන් කියන්නේ? නොමිලේ දීලා තියෙන්නේ. ඒතර නොමිලේ දෙන්න නම් ගොඩක් තියෙන කෙනෙක් වෙන්න ඕන නේ. ලොකුවට තියෙන කෙනෙකුට තමයි නොමිලේ දෙන්න පුළුවන්. දැන් මගේ අතේ රුපියල් අපි රුපියල් වලින් කතා කරමුකෝ. රුපියල් 500ක් තියෙනවා නම් කවුරු හරි එනවා හින්ගන මිනිස්සෙක් හරි කවුරු හරි උදව්වක් ඉල්ලගෙන 500මයි අතේ තියෙන්නේ. ඒ 500 මට පොඩි මුදලක් තමයි දෙන්න පුළුවන්. හැබැයි මම ගොඩාක් විශාල ධනයක් හිමි කෙනෙක් නම් මට ලොකු මුදලක් යට දෙන්න පුළුවන්. අපේ දෙවියන් වහන්සේ දන්නේ ඒ වගේ. ගොඩාක් තියෙන කෙනෙකුට තමයි නොමිලේ දේවල් දෙන්න පුළුවන්. ආමෙන්.
ඉතින් හැම දෙයක්ම උන්වහන්සේ මේ සියලුම ඇවිල්ලා ඔබට මට නොමිලේ භුක්ති විඳින්න දීලා තියෙනවා. එතකොට මේ උන්වහන්සේගේ ස්වරූපයට මේ උන්වහන්සේ නිදහසේ මේ ලස්සනට මේවා මැව්වා වගේම තීරණ ගත්තා වගේම ඔබව මටත් ඔබට මටත් ඒ සුව කැමැත්ත දීලා තියෙනවා. ඒ සුව කැමැත්ත නිසාම තමයි දේව දරුවනේ අපි උන්වහන්සේව සීමා කරන්නේ. අපේ සුව කැමැත්ත අපි පාවිච්චි කරනවා අපිට ඕන දේ කරන්න. ඒකට දෙවියන් වහන්සේ ප්‍රසන්න නැද්ද කියලාවත් අපි විමසලා බලන්නේ. අපි කරන දේ උන්වහන්සේ වේදනාවට පත් වෙනවද කියන එක අපිට ගාණක් නැහැ. එච්චරට පාපය හංවඩු ගැහිලා. එච්චරට අපේ සිත් දැඩි වෙලා. උන්වහන්සේට එරෙහිව හිට ගන්න තරම් කොයි තරම්නම් අන්ධකාරයකට යක්ෂයන් ගිහින් තියෙනවද? එතකොට අපි යක්ෂයට ඉඩ දෙනවා කියන්නේම දේවදරුවනේ අර ආලෝකයේ දුන්නා වූ ජීවනයේ දුන්නා වූ මේ අපේ ජීවිතේ නැවත අඳුරට දාගන්නවා. නැවත අපි අගාධයට ඇද ගන්නවා කියන දෙයක්. ඒ හරි ප්‍රවේශම් වෙන්නට ඕනේ. ඉතින් උන්වහන්සේගේ අපි දැන් බැලුවා උන්වහන්සේගේ විශාලත්වය, උන්වහන්සේගේ ප්‍රමාණය අපිට හිතා ගන්න බැරි තරම්, සර්ව බලධාරීත්වය, උන්වහන්සේගේ ප්‍රඥාව, උන්වහන්සේ හැමතැනම වාසය කරනවා. මේ සියලු දේ අපි බැලුවා. අපි ඊට පස්සේ තව පදයක් බලමු. අපි යොහන් බැලුවද? යොහන් පොතට ගියාද? යොහන් 14:17 බලමුද? 14 වෙනි පරිච්ඡේදයේ 17-18 පොඩ්ඩක් අපි බලමු. ඒ සැනසිලිකාරයාණෝ සත්‍යතාවේ ආත්මයන් වහන්සේය. උන්වහන්සේව පිළිගන්න ලෝකයාට බැරිය. මක්නිසාද ලෝකයා උන්වහන්සේව දකින්නේවත් අඳුරන්නේවත් නැත. නුඹලා උන්වහන්සේව අඳුරන්නෝය. මක්නිසාද උන්වහන්සේ නුඹලා සමග නැවතී සිටිනසේක. නුඹලා තුලෙහි සිටිනසේක. නුඹලා අනාථ වෙන්න නාරින්නෙමි. නුඹලා වෙතට එමි. තව ස්වර්ග වේලාවකින් ලෝකයා මා තවත් නොදකිති. අතිපති thank you. මෙතන කියනෝනේ දේශනසිලි පන්තියානෝ සත්‍යතාවයේ ආත්මයන් වහන්සේය. උන්වහන්සේ පිළිගන්ට ලෝකයට බැරිය. ලෝකේ මිනිස්සු ගැන කතා කරන්නේ. දෙවියන් වහන්සේ ගැන අපි සුභාරංචිය කතා කරාම උන්වහන්සේ ප්‍රතික්ෂේප කරන කොටසක් ඉන්නවා. එතකොට මේ ඒගොල්ලන්ට උන්වහන්සේ පිළිගන්නට බැහැයි කියලා කියනවා. මොකද වෙලා තියෙන්නේ? යක්ෂය අන්ධ කරලා. සුභාරංචිය ඇහුවට ඒක පිළිගන්නවත් බැරි වෙන තරමට සිත් දැඩි කරගෙන ඒ දැඩිකම ඇති වෙලා තියෙන්නේ පාපය නිසා. යක්ෂය යාලා තුල ක්‍රියා කරමින් සිතිවිලි ගෙනද යන්න පාපල්ලියට. යන්න එපා උදන්ට. ඔය බයිබෝ ඔය මොනවාද පණියට වැඩ කරන්නේ? එහෙමත් කියනවා අපිට. සල්ලි දෙනවලු කියලා. අනේ අපිට කවුරුත් දෙන්නේ දෙවියන් වහන්සේ තමයි දෙන්නේ ඔක්කොම දෙන්නේ මිනිස්සුන් දෙන්නේ නැහැ. ස්වර්ගේ දෙවියන් වහන්සේ දීවලා දෙනවා. ඒ හොඳටම ඇති අපිට. එතකොට අපිට මේ කිසිම භෞතික දෙයක් බලාපොරොත්තු වෙන්නේ මේ අපි දේවල් කරන්නේ කාලය වැය කරන්නේ නේද? තව කෙනෙකුගේ ජීවිතයක් ගලව ගන්න මැදිහත්කාරකමේ යාඥාවක් හරි කරන්නේ අපිට මොකද වාසියක් බලාගෙන නෙමෙයි. මේ මිනිස්සු විනාශයට යන්න එපා කියන සිතත් එක්ක. අනේ යාලා හැරිලා පසුතැවිලා එලා එන්න ඕනේ. අනේ අපේ සහෝදරය අපේ සහෝදරි අනේ යාලා නැවත එන්න ඕනේ. යාලා විනාශ වෙන එක දෙවනාසේ කැමැත්තද මේ අපේ කැමැත්තද නෙමෙයි. ඒකයි අපි උන්වහන්සේට සේවය කරන්නේ. උන්වහන්සේ වෙනුවෙන් පොළොවේ ඉන්න මනුෂ්‍යයන්ට අපි සේවය කරනවා. ඊට පස්සේ මක්නිසාද ලෝකයා උන්වහන්සේ දකින්නේවත් අඳුනන්නේවත් නැත. ඔව් ලෝකෙ මිනිස්සු එක එක රූප හදාගෙන එක එක පිළිම හදාගෙන එක එක ආගම් පද්ධති බිහි කරගෙන මේවට වැඳ නමස්කාර කරනවා චාරිත්‍ර වාරිත්‍ර කරනවා. දැන් මේ සර්වදානධාරී වූ දෙවියන් වහන්සේව මමත් ගල් පිළිම වලට මැටි පිළිම වලට වැඳ කෙනේ. කතෝලික ආගමේ හිටියේ ඉතින් සූරුවන් අත ගහනවා. අර පාස්කු කාලෙට මට මතකයි අර උන්වහන්සේ කුරුසේ තියලා කුරුසේ දිගාරිනවනේ අපිට ඇවිල්ලා ඉඹින්න කියලා. අයියෝ ඉතින් ලිප්ස්ටික් එක ජාතියි කියලා ඉඹිනවා. තොල් ටික තියලා ඉඹිනවා. ඉතින් එච්චර ටික උරුලා ගන්න පුළුවන් නම් උරුලා ගන්න සයිස්.
එච්චරට ඕ අතපත ගාලා තියෙනවා අපි. ඉතින් අනේ උන්වහන්සේට කොයිතරම් කේන්ති යනවා නැතිද? මෙච්චර සර්ව බලධාරී දෙවියන් වහන්සේ කිසි ප්‍රමාණයක් හිතා ගන්නට බැරි උන්වහන්සේ ස්වර්ගයේ ඉඳ ගන්නකොට උන්වහන්සේගේ පාද පොළවේ වදිනවා නම් උන්වහන්සේ කොහොමද මේ මැටි පිළිමයකට ගල් රූපයකට අපි සීමා කරන්නේ? උන්වහන්සේට මොනතරම් කේන්ති යනවා ඇතිද? තරහක් ඇති වෙනවා ඇතිද? කියනවා නේද මේ රූප වඳින වෛශ්‍යකම් කරනවා කියලා. දෙවියන් වහන්සේට විරුද්ධව මරණීය පාපයක් කියලා කියනවා. ඇයි මේ සියල්ල නිර්මාණය කරේ උන්වහන්සේ නම් මිනිස්සුගේ දෑතින් කොහොමද දෙවියන් වහන්සේව හදන්නේ? කොයි සයිස් එකකටද හදන්නේ? කොයි උසටද කොයි මහතටද කොයි පාලනටද දිගටද අපි හදන්නේ? අපිට හදන්න බෑ උන්වහන්සේව. අපේ මිනිස්සුගේ දෑතින් කොහොමද උන්වහන්සේව නිර්මාණය කරන්නේ? නේද? අපි උන්වහන්සේ සීමා කරලා එහෙම කරනකොට මැටි රූපයකට මොකකට හරි මේ පොළවේ දෙයකට සමාන කරනකොට උන්වහන්සේට මොන තරම් වේදනාවක් ඇද්ද? මොන තරම් කේන්තියකුත් යනවා ඇද්ද? නේද? උන්වහන්සේ සියල්ලම වල අපිට භුක්ති විඳින්න නොමිලේ දීලා මුන් එනවා මාව හදන්න නේ. උන්වහන්සේම හිතනවා ඇති. එතකොට අපි උන්වහන්සේව මේ පොඩි ස්ථානයකට දාලා අපි සීමා කරලා පිළිමයකට මොකකට හරි මේවා කරලා දැන් ඕගොල්ලෝ දන්නවා මේ පොළවේ විවිධ ආගම් පද්ධති තියෙනවා 3000ක් විතර තියෙනවා කියලා අහලා තියෙනවා මම. ඉතින් මේ හැම දෙවි කෙනෙක්ම ඒගොල්ලෝ කියනවා නේද ඒගොල්ලන්ගේ එක එක කොටස් තියෙනවා ශරීරයෙන් ඒගොල්ලෝ මැරුණට පස්සේ ඒගොල්ලෝ පවුල් වල හිටියා මැරුණා නැවත ඉපදුනා රජකමටපත් වුණා එක එක විවිධ කතා අපි අහනවා එක එක ආගම් පද්ධති වලින්. එතකොට මේ අපි කතා කරන්නේ මිනිස්සු ගැන නෙමෙයි. මිනිස්සු හුස්ම වැටෙන්න පළවෙනිම මිනිස්සුව නිර්මාණය කරපු දෙවියන් වහන්සේ ගැන. ඊට පස්සේ තමයි මිනිස්සු බිහි වෙන්නේ ආගම් පද්ධති හැදෙන්නේ ආගම් පද්ධති මිනිස්සු හදාගන්නෙම මේ යක්ෂයන් නමස්කාර කරන්න ගිහිල්ලා. දෙවියන් වහන්සේට විරුද්ධව අන්‍ය නමස්කාර කරන්න ගිහිල්ලා. එතකොට මේවා මවලා මේවා හදාගෙන මේගොල්ලෝ මේවට වන්දනාමාන කරනවා දෙවියන් වහන්සේ මොනතරම් වේදනාවෙන් බලන් ඉන්නව ඇතිද? උන්වහන්සේට මොනතරම් දුකක් ඇතිද? දැන් අම්මා කෙනෙක් තාත්තා කෙනෙකුට මේක දැනෙනවා ඇති. තමුන්ගේ දරුවෙක් තමුන්ට අකීකරු වෙලා ගෙදරින් බැහැර වෙලා මොනවා හරි විනාශයකට ගියොත් ඒ අම්මට තාත්තට මොනතරම් වේදනාවක්ද? මොනතරම් දුකක්ද? පපුව කකියන්නේ නේද නේද? අනේ මගේ දරුවා විනාශයට ගිහිල්ලා මං කියන දේ අහුවේ නෑ. වැරදි තීරණයක් අරගෙන. ඒ අම්මට තාත්තට දරා ගන්න බෑ. අපේ දේව තාත්තට එහෙමයි. අපේ දේව තාත්තා තමයි මේ සියලු වෙවිලා අයිතිකාරවන. දේව දරුවනේ තවත් එකක් කියාගෙන යනනම් ආත්මයන් වහන්සේ මේ වෙලාව මතක් කරනවා. අපේ ආත්මය අපේ මව් කුසේ අපි හැදෙනකොට ඕනම මිනිහෙක් මුස්ලිම්ද හින්දුද බර්ගද අර ජාතියද මේ ජාතියද කළුද සුදුද උසද මහද කොටද ඒව නෙමෙයි සියලු හුස්ම ගන්න සියලු මැවිල්ල මිනිස්සුયો මව් කුසේ උපදිනකොට ආත්මය වන්නේ දෙවියන් වහන්සේ ආත්මය වන්නේ දෙවියන් වහන්සේ ආත්මයේ අයිතිකාරය කවුද දෙවියන් වහන්සේ එයා වෙන දැන් දෙවියන් වහන්සේ පවුල් තීරණය කරලානේ අර අම්මගේ බඩේ ඉපදෙන්න ඕනේ මේ පවුල් ඉපදෙන්නට ඕනේ මේ රටේ ඉපදෙන්නට ඕනේ මේ නැන්දට නැන්ද කියන්න ඕනේ මෙයාට සීයා කියන්න ඕනේ මෙයාට ආච්චි කියලා ඔක්කොම තෝරලා දෙවියන් වහන්සේ ඒව නොදැන නෙමෙයි එතකොට උන්වහන්සේ තීරණය කරලා අපි මේ මවගේ කුසේ ඉපදෙනවා අපිට තෝරගන්න දුන්නා ඉතින් අපි හොඳ රටක හොඳ ධනවත් පවුලක් තෝරගෙන හොඳම ධනවත් විදිහට අපි උපදිනවනේ නේ අපිට එහෙම බලයක් නැහැ ඒක දරුවනේ. ඉතින් අපිට උන්වහන්සේ අපේ මව පියා තීරණය කරලා පොළවේ. ඒ මව පියා මොනවාද අදහන්න ආගම අපිත් ඒක හදනවා. අපිත් ඒක කන්ටිනියු කරගෙන අරගෙන යනවා. ඒක තමයි මිනිස්සු මේ පොළවේ ස්වභාවය වෙලා තියෙන්නේ. පාපයෙන් පසු ස්වභාවය. මොකද කායි ඒ කියන්නේ ජීවනය ආදාම්ගේ පිටතට ගියාට පස්සේ අල්ලට එදන් උයන අහිමි වෙනවා. එයාට ජීවනය අහිමි වෙනවා. එයාට උයනින් එළියට යන්නට වෙනවා. එයාට මොකද්ද කරන්න වෙන්නේ? වෙහෙසිලා මහන්සියෙන් හම්බ කරගෙන කන්න වෙනවා. මේක දෙවියන් වහන්සේ කරපු ශාපයක් නෙවෙයි. දෙවියන් වහන්සේ එතන කතා කරන්නේ මේ පාපයෙන් පස්සේ මෙහෙම වෙන්න යනවා. මේක තමයි ස්වභාවය පාපේ. ඉතින් මේ මధుරව ඇවිල්ලා අපිට විදිනවනේ නේ. මම හිතනවා ඒ කාලේ මధుරව විදින්න නැතුව ඇති. පාපේ නැති කාලේ. කොටි අපිව කණ්ඩ යනවනේ.
ඒ කාලේ මං හිතන්නේ කොඩි ලස්සනට හොරතල් කරන්න පුළුවන් සත්තු විදියට ඉන්නේ නැති. දැන් පාපෙන් පස්සේ කටු ගොකුටු පොළවේ හට අරගෙන මේ ඔක්කොම දූෂ්‍ය වෙලා ඔක්කොම නපුරු විදිහට අපිට එන්නේ නේද? අපිට මధుරක් කෑවොත් රිදෙනවා, සතෙක් දෂ්ට කරොත් අපිට රිදෙනවා, විස ඇතුල් වෙනවා. මේ ඔක්කොම පාපේ නිසා. ඉතින් මේ ජීවනයේ ගියාට පස්සේ සාතන්ගේ ඒ සාතන්ට තමයි අන්තිමට පියා වෙන්නේ. පියා කියන්නේ යන්නේ. මොකද වෙන පියෙකුට කීකරු වෙලා, වෙන කෙනෙකුට කීකරු වෙලා, දේවතාත්තට අකීකරු වෙලා. වෙන කෙනෙකුගේ හඬට කීකරු වෙමින් දෙවියන් වහන්සේව ජීවනය අහිමි කර ගන්නවා. ඉතින් දේවදරුවනි මම කලින් කිව්වා වගේ අපි මේ පොළවේ හුස්ම ගන්න හැම මිනිස්සෙක්ම දෙවියන් වහන්සේටයි. ඒ තමයි අපේ ඇත්තම වුන්කාරය. ඒ ඇත්ත උරුමකාරය. එයා තමයි අපේ පියාණන් වහන්සේ. මොකද ඒ ආත්මය අපේ මව කුසට එවන්නේ උන්වහන්සේ. මාංශයෙන් පිරීලා ඇට කටු වැඩිලා අපි මේ ගර්භාෂය තුල වැඩෙන්නේ දෙවියන් වහන්සේගේ ක්‍රියාවලිය තුලින්. උන්වහන්සේ ආත්මයක් කියුවේ නැත්තම් කොහොමද බීජයක් හටගන්නේ? මං කිව්වා ඔයගලන්ට මුලින් අපිව විතරයි මේ විදිහට උන්වහන්සේගේ සමානත්වයට ස්වරූපයට මවලා තියෙන්නේ. දේවදූතයෝ උන්වහන්සේ මවලා තියෙනවා ස්වර්ගේ. ඒගොල්ලන්ට ආත්මයක් විතරයි තියෙන්නේ. ආත්මයක් විතරයි තියෙන්නේ. එයාලට අපිට වගේ මේව තීරණ අරගෙන එයාලගේ ප්‍රඥාවෙන් වැඩ කරන්න බෑ. එයාලට අපිට වගේ සුව කැමැත්ත දීලා නැහැ. ආත්මික ස්වභාවයේ ශරීරයක් යාලට තියෙන්නේ. එතකොට නේද ඔයගොල්ලෝ දන්නවනේ නේද මොනවාද දේවදූතයෝ දෙවියන් වහන්සේ උන්වහන්සේගේ වැඩේට පාවිච්චි කරනවා. එතකොට මරියතුමීට උන්වහන්සේගේ පණිවිඩය අරගෙන එනකොට හදිසියේ දේවදූතයට කියන්න බෑ මරියා හිටියේ නෑ මරියාට නිින්ද ගිහිල්ලා මං ඒ හින්දා තීරණය කරා මරියාගේ අම්මට කියලා එන්න. එහෙම තීරණය කරන්න බෑ. දෙවනසේ කිව්ව දේ කරන්න ඕනේ දේවදූතයෝ. අපි වෙන්නේ නෑ. අපිට ආත්මය, ශරීරය, ප්‍රාණය කොටස් තුනම දීලා අපිව නිර්මාණය කරලා තියෙනවා. එතකොට දෙවියන් වහන්සේගේ එකම මැවිල්ල තමයි මේ විදිහට උන්වහන්සේගේ සමානත්වයටයි ස්වරූපයටයි මවලා තියෙන දේවදරුවනේ. එතකොට උන්වහන්සේ සුළු කරන්න එපා. ඒ දේවතාත්තවයි අපි ප්‍රතික්ෂේප කරන්නේ. අපේ සැබෑ මෞංකාරයවයි අපි ප්‍රතික්ෂේප කරන්නේ. සැබෑම අයිතිකාරයවයි අපි ප්‍රතික්ෂේප කරන්නේ. උන්වහන්සේට රිද්දන්නේ. මේ පොළවේ මිනිස්සු දන්නේ නෑ මේක. මේ මිනිස්සු දන්නේ නෑ පව් ඒගොල්ලෝ. ඒගොල්ලෝ හදාගත්ත ආගම් පද්ධති වලට ඒගොල්ලෝ নমස්කාර කර කර ඉස්සරහට යනවා. හැබැයි අවසානයේ මොකද්ද? අවසානයේ විනිශ්චයේදී අපි හැම කෙනෙක්ම තනියම පෞද්ගලිකව දෙවියන් වහන්සේගේ ඉස්සරහා හිට ගන්නට වෙනවා. උන්වහන්සේගේ විනිශ්චයට එයා ගැලවීම ලබලද නැද්ද? දෙවියන් වහන්සේගේ පණිවිඩය සුභාරච්චි ප්‍රතික්ෂේප කරලාද? මේ සියලු දේ උන්වහන්සේ විනිශ්චය කරන්න යනවා. අපි කවුරු හරි මේ පොළවේ කෙනෙකුට සුභාරච්චි කියලා එයා ප්‍රතික්ෂේප කරනවා නම් දෙවදරුණියාට එදා දවසේ විනිශ්චය පැමිණෙන්නේ. එදා දවසේ ඉඳලා උන්වහන්සේ විනිශ්චය කරන්න යනවා. සුභාරච්චි අස්සනකම් නෙවෙයි අස්සුවට පස්සේ. එයාට විනිශ්චයක් ඇති යාට. එයා ප්‍රතික්ෂේප කරලා ගියාම ඉස්සරහට යනකොට එයාට විනිශ්චයක් තියෙනවා. කීතුරුවන්ටත් එහෙමයි. දෙවියන් වහන්සේ පිළි අරගෙන අපිට ඕන දේවල් කර පිස්සු නඩන්නට ඉන්නවනම් අපිටත් උන්වහන්සේගේ ඉදිරියට ගිහිල්ලා උන්වහන්සේට උත්තර පත්‍ර බඳින්න වෙනවා. ඔගොල්ලෝ මාත් එක්කද? ආමෙන්. හොඳයි. ඉතින් දෙවියන් වහන්සේගේ මේ විශාලත්වය, උන්වහන්සේගේ සර්ව බලධාරීත්වය, උන්වහන්සේගේ ප්‍රඥාව, උන්වහන්සේගේ සර්ව වාසී, සර්ව පරාක්‍රම වූ තේජේ මහිමේ දෙවියන් වහන්සේව සීමා කරන්න බෑ අපිට. එහෙනම් උන්වහන්සේට අපිට තවත් මේ විදිහට තවත් දුක් දිදී උන්වහන්සේව සීමා කර යනවා නම් ඒකේ විනාශය අපිටයි. අපි සෙල්ලම් කරන්නේ භයානක දෙයක් එක්ක. ඔබ මම විනාශ වෙන්නේ ඉන්නේ දෙවියන් වහන්සේගේ කරුණාව නිසායි. එහෙම නැත්නම් පාපයක් කරපු ගමන් අපි අදගෙන වැටලා මැරෙන්න පැයිනේ. එහෙම වෙන්නේ නැත්තේ ඇයි? උන්වහන්සේගේ කරුණාව, උන්වහන්සේගේ ප්‍රේමය තවත් කතා කරනවා. පුතේ හැරෙන්න, එන්න, පුතේ එන්න.
එන්න මගේ පුතේ විනාශ වෙන්න එපා මගේ පුතේ මම ඔබට ප්‍රේම කරනවා. මම ඔබව මිලදී ගත්තා. නුඹ වරෙන් කිය උන්වහන්සේ කතා කරනවා. එක එක්කෙනාගේ හදවතවලට කතා කරගෙන සිටින ආත්මයන් වහන්සේ. උන්වහන්සේට විවෘත වෙන්න, ඉඩ හරින්න, සිත් දැඩි කරගන්න එපා දේව දරුවනේ. මේ වචනේ අහන කිසි කෙනෙක් සිත් දැඩි කරගන්න එපා. ලොකු බලයක් තියෙන සර්ව බලධාරී වූ දෙවියන් වහන්සේමයි අපි සීමා කරන්නේ. උන්වහන්සේගේ කරුණාව නිසා අපි විනාශ නොවි මෙහෙම සිටින්නේ. අද දවසෙත් අපි මේ පොළවේ හුස්ම ගන්නෙ. ඒ කරුණාව සීසුරු කරන්න එපා. ඒ ප්‍රේමය කරුණාව කියන්නේ අපිට පව කරන්න ලයිෂන් එකක් නෙමෙයි නේද? උන්වහන්සේට එක තප්පරයකින් එක ක්ෂණයකින් අපි හිතන්න ඉස්සර වෙන අපිට විනාශ කරන්න පුළුවන්. අදගෙන වැටලා මැරෙන්න පුළුවන්. ඕනම හානියක් වෙන්න පුළුවන්. අතපය කැඩෙන්න පුළුවන්. රෝගයක් එන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ දන්නවා කොවිඩ් ආව මේ දේශයේදී මේක ඉතින් ඇත්තටම කියනවා නම් හොඳ දියුණු රටක්. අපේ ලංකාව වගේ රටක් නෙමෙයි. අපි මෙහෙදී මුහුණ දුන්නා. කී දෙනෙක් මැරුණාද? මරණය නවත්තන්න කාටවත් බැරි වුණා. මරණය නවත්තන්න පුළුවන් දෙවනාසට විතරයි. ලාසරස්ට දින 4කට පස්සේ කුණු වෙච්ච ශරීරයට උන්වහන්සේට නැවත ජීවනය දෙන්න පුළුවන් වුණා. හුස්ම දෙන්න පුළුවන් වුණා. පයින් ඇවිදගෙන එළියට එන්න පුළුවන් වුණා. කුණු වෙච්ච ගඳ ගන්න ශරීරයට මරුණ කෙනෙකුට ජීවනය දෙන්න පුළුවන් නම් උන්වහන්සේගේ බලය කොච්චරද? ඒ සර්ව බලධාරී දෙවියන් වහන්සේත් එක්ක උන්වහන්සේගේ ප්‍රේමයේ සැහැල්ලුවට ගන්න එපා. කරුණාව නිකම් සමච්චරයට ගන්න එපා. අපිටයි ඒකේ විනාශය. ක්‍රිස්තුස් වහන්සේ අපි වෙනුවෙන් මැරිලා දින 3කින් උන්වහන්සේ නැවත නැගිටිනවා. මේ ලෝකයේ එක එක දෙවිවරුයි කියා ගන්න අය මම කියුවා නේද? එක එක ශරීර කොටස් කියලා තියෙනවා. ඒගොල්ලන්ගේ එක එක ස්ථානවල එක එක දේවල් තියෙනවා. අපේ ක්‍රිස්තුස් වහන්සේගේ මුකුත්ම නැහැ හොයාගන්න. අඩුවතරම කිස් ගහක්වත් නැහැ. ඇයි උන්වහන්සේ හිටපු ස්වරූපයෙන්ම ජීවමානව නැගිටින්නේ? මරණයටවත් බැරි වුණා උන්වහන්සේව පරාද කරන්න. අද පාසේ ඉන්දික කිව්වා. ඉතින් ඇත්තටම දෙවියන් වහන්සේ කාටද සීමා කරන්න පුළුවන්? ජීවමාන ක්‍රිස්තුස් වහන්සේ මරණය පරාජය කරගෙන ජීවමානව ශරීරයේ තිබුණු විදියටම උන්වහන්සේ නැගිට්ටා. තිබුණේ අර රෙදි කෑල්ල විතරයි සොහොනේ. එතන ගහලා තියෙනවලු ඔහු මෙතන නැහැ කියලා නේද? උන්වහන්සේ විතරයි නැත්තේ. උන්වහන්සේගේ ශරීරයේ කොටස් අපිට මේ දත්, කෙස්, අරණිය පොතුවේ මුකුත් නැහැ හොයාගන්න. ඇයි උන්වහන්සේ ජීවමානව නැගිට්ටා. ජීවමානව ඔබ මම තුල මේ මාත්‍යේ උන්වහන්සේ නිතරම හැම මොහොතෙම ක්‍රියා කරනවා දේව දරුවනේ. හලෙලූයා. අපි කොයිම වෙලාවකවත් උන්වහන්සේ අනාථ වෙන්න ලැජ්ජාවටපත් වෙන්න උන්වහන්සේ ඉඩහරින්නේ නැහැ. අපි තව පදයක් බලමු. සමාවෙන්න මේ පද ඉතුරු කොටස අපි චුට්ටක් බලමු. නුඹලා උන්වහන්සේ අඳුරන්නෝය. මක් නිසාද? උන්වහන්සේ නුඹලා සමග නැවතී සිටිනසේක. ආමෙන්. මම මේ යෝහන් 14 වෙනි පරිච්ඡේදෙමයි ඉන්නේ. උන්වහන්සේ අපි සමග නැවතී සිටිනවා. නුඹලා තුලෙහි සිටිනසේක. දේව වචනේ බොරු කියන්නේ නැහැ දේව දරුවනේ. මොකද උන්වහන්සේ බොරු කියන්න මිනිසෙක් නෙවෙයි. මේ දේව වචනේ උන්වහන්සේ ලිව්වේ සුද්ධාත්මයන් වහන්සේගෙන්. මේකේ උන්වහන්සේගේ හුස්ම තියෙනවා. මේ කතර මේක තුල ජීවත් වෙනවා. මේ පොළවේ කොච්චර පොත්පත් ග්‍රන්ථ තිබුණා. ඒවල ලියපු කතර මැරිලා මේ වෙනකොට. මැරිච්ච මිනිස්සු ඕන තරම් ඉන්නවා. නමුත් මේක ලියපු ආත්මයන් වහන්සේ දෙවියන් වහන්සේගේ හුස්මෙන් මේක ලියලා තියෙන්නේ. උන්වහන්සේගේ හුස්මෙන් මේක ලියලා තියෙන්නේ. ආමෙන්. උන්වහන්සේ මේක ජීවත් වෙනවා. ඒකනේ මේක අපි කියවද්දි අපිට ජීවනය තුල වෙනවා කියන්නේ. ඒකනේ අපි කියන්නේ අපේ රෝග සුව වෙනවා, අපේ පෞල් වෙනස් වෙනවා, වචනෙට වෙනස් වෙනකොට අපේ වාතාවරණය වෙනස් වෙනවා. ඇයි? මේකේ ජීවනය තියෙනවා. උන්වහන්සේ මේකේ ජීවත් වෙනවා. උන්වහන්සේගේ හුස්මෙන් මේක ලියලා තියෙන්නේ. මේක එක අකුරක්වත් එක ස්පිල්ලක් පාපිල්ලක්වත් වෙනස් වෙන්න යන්නේ නැහැ.
වෙනස් කරන්නත් බෑ. ඒක වෙනස් කරනවා නම් ඒක ශාපලත් කියලා කියනවා. මේ පොළවේ සියලු දේ පහවෙන්න යනවා. අහස පොළව මේ සියලුම ඇවිල්ලා. හැබැයි මේක බොරු වෙන්නේ නැහැ. මේ වචනේ බොරු වෙන්නේ. මේක විතරමයි පවතින්න යන්නේ අවසානයේ දක්වා. මේක විනාශ කරලා මහන්සිය අලුත් දහසකුයි අලුත් පොළොකුයි මවන්නට යනවා. ආමෙන්. ඔබ ප්‍රීතියෙන්ද? ආමෙන්. හාලෙලූයා. අපි මෙතන කියන නුඹලා තුල සිටින නුඹලා අනාථව නාරින් නිමි. අනාථ වෙන්නේ ඩාරින් නැහැලු. නුඹලා වෙතට එමි. එනම් සුද්ධාත්මයන් වහන්සේ අප තුල ජීවත් වෙනවා කියන තවත් සාක්ෂි වුණද? තවත් සාක්ෂි වුණද? ආමේන් ආමේන් හලෙලූයා. අපි යමු යෙසායා පොතට. යෙසායා 41 වෙනි පරිච්ඡේදයේ 10 ඉඳලා 13 වෙනකම් වගේ බලමු අපි පොඩ්ඩක්. මක්නිසාද මම නුඹ සමග සිටිමි. තැති නොගනින්න. මක්නිසාද මම නුඹේ දෙවියන් වහන්සේය. මම නුඹ ශක්තිමත් කොට නුඹට උපකාර කරන්නෙමි. එසේය මාගේ ධර්මිෂ්ඨකම නැවති දකුණතින් නුඹ උසුලන්නෙමි. නුඹ කෙරෙහි කෝපව සිටින සියල්ලෝම ලැජ්ජාවේ වියවුල්වන්නෝය. නුඹ සමග විවාද කරන්නෝ කිසිත් නැති කමෙන් විනාශ වන්නෝය. නුඹ සමග විවාදයට සිටින මිනිසයන් නුඹ සොයන නුඹුත් ඔවුන් සම්බවන්නේ නැත. නුඹට විරුද්ධව යුද්ධ කරන මිනිසයෝ කිසිත් නැති කමක් හිස් කමක් මෙන්වන්නෝය. මක්නිසාද නුඹේ දෙවියන් ස්වාමින් වහන්සේ වන මම බය නොවෙන්න. මම නුඹට පිහිටවන්නෙමි කියමින් නුඹේ දකුණත අල්ලන්නෙමි. ආමෙන්. හලෙලූයා. මෙතන කියනවා නේද? මක්නිසාද මම නුඹ සමග සිටිමි. ඔන්න නැවතත් උන්වහන්සේ කියනවා මම නුඹ සමග සිටිමි. තැති නොගනින්න. මක්නිසාද මම නුඹේ දෙවියන් වහන්සේය. බය වෙන්න එපා කියලා කියන්නේ. කිසි දෙයකට බය වෙන්න එපා කියලා කියන්නේ. ඔයාගේ ණය ප්‍රශ්නේ, ඔයාගේ රෝගේ, ඔයාගේ පවුලේ ප්‍රශ්නේ, ඔයාගේ ගෙවල් ප්‍රශ්නේ, ඔයාගේ කුල ප්‍රශ්නය දෙවියන් වහන්සේට සුළු දෙයක්. ඔයාගේ කෝටියක ප්‍රශ්නේ උන්වහන්සේට සත්‍යයක් වටින්නේ නැහැ. එක ශනිකෙන් උන්වහන්සේට වාතාවරණය වෙනස් කරන්න පුළුවන්. වචනෙන් උන්වහන්සේ ලෝකය මැවුවා. දූවිල්ලෙන් උන්වහන්සේ මනුෂ්‍යව සෑදුවා. මරණ මනුෂ්‍යයට පණ දෙන්න පුළුවන් නම්, රතු මූද දෙබෑ කරන්න පුළුවන් නම්, කොච්චරද ලක්ෂ ගණනක් සෙනග මේ රතු මූද මැද්දෙන් යනකොට පාරාවගේ සෙනග පස්සෙන් එළවගෙන එනකොට මේ මූද ගලන මූද දෙපැත්තට වෙලා ස්ටෑන්ඩ් වෙලා හිටගත්තා කියලා කියනවා දේ වචනේ. මේ ලක්ෂ 25ක විතර සෙනගක් ඇවිදගෙන යනකම් මැදින් පාරක් හැදුණා දේවදරුවනේ. මාර්ග නැති තැන මාර්ග සාදන්නා වූ දෙවියන් වහන්සේ. ගල් පර්වත වලින් වතුර දුන්න දෙවියන් වහන්සේ. අපි කොච්චර දේවචන වහන්සේගේ ආස්කම් දකින්නවද? නේද? එතකොට මහරාවිත් එක්කදී මිහිරිදියට පත් කරා කියලා කියනවා. මම පද ඔක්කොටම යන්නේ අපිට කෙල් වෙලාව නැති නිසා. නම ධර්මයන් වහන්සේ මතක් කරන දේවල් මම මේ වලට කතා කරගෙන යන්නේ. බොර තෙල් වගේ ඒ තරමට අපවිත්‍ර තෙලක් වගේ තිබිච්ච බොර පාටට තිබිච්ච මේක මිහිරි දියටපත් වුණාලු. එතකොට ඔයගලන්ට මතක ඇති ශබ්ද්‍රක් මේසෙත් අබෙද්නෙගෝ. මට චුට්ටක් එක ප්‍රොනවුන්ස් කරන්න අමාරුයි. ඒ නම් තුන මේගොල්ලන්ගේ රූපෙට වඳින්න නැත්නම් නමස්කාර කරන්න නැත්නම් ගිනි උණකට දානවා. හත්වරක් ගින්දර වැඩි කරලා මේගොල්ලන් උස්සලා දාන මෙහෙකරුවෝ ගින්දරේ රස්නෙට පිච්චිලා මැරෙනවා. මේක ඇතුළට ගිය 3 දෙනා හැබැයි අර නමස්කාර කරේ නෑ දෙවියන් වහන්සේට අර වෙන කිසි කෙනෙකුට මේ ගිනි උදුනට සත්වරක් ගින්දර වැඩි කරලා රස්නේ වැඩි කරලා මේක ඇතුළට දාපු 3 දෙනා මයිල් ගහක්වත් පිච්චිලා නැහැ. ඇඳුමක් පිච්චිලා නැහැ. පිච්චිච්ච ගඳක් නැහැ. මෙයාලා 3 දෙනාත් එක්ක තව එක්කෙනෙක් ඇවිදිනවලු ඇතුලේ. 4 වෙනි එක්ක ඇවිදිනවලු. ඒ කවුද? ක්‍රිස්තුස් වහන්සේ.
ජල මැදින් ගියත් ගිනි මැදින් ගියත් උන්වහන්සේ අපි සමගයි දේවදරුවනේ. ආමේන්. එහෙනම් ඔයාගේ ප්‍රශ්නය දෙවියන් වහන්සේට බාර දෙන්න. ඔබේ රැකියාවේ ප්‍රශ්නයද, ඔබේ ණයබර ප්‍රශ්නයද, එතකොට පවුලේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවද, රෝගයක් තියෙනවද, අසමාදානයක් තිබෙනවද, ડોකියුමන්ට්ස් හදාගන්න බැරිද? දෙවියන් වහන්සේට කියන දෙවියන් වහන්සේට සියල්ල කළ හැකි. එහෙම දෙවි කෙනෙක් අපි අදහන්නේ. උන්වහන්සේට කළ හැකි දෙයක් නැහැ. අපි උන්වහන්සේට යටත් වෙනවා නම් උන්වහන්සේට ක්‍රියා කරන්න අපි ඉඩ හරිනවා නම් උන්වහන්සේ ක්‍රියා කරන්නට යනවා. හැබැයි ප්‍රශ්න දීලා ආයෙ ඉල්ලගන්න එපා. ප්‍රශ්න වහන්සේට බාර දීලා ආයෙ ලබන සති චුට්ටක් දෙන්නකෝ සාමනේ මේ මට ඕන දෙයක් කරලා මම ආයෙ දෙන්නම්. ඒව කරන්න යන්න එපා. ඒතර උන්වහන්සේ ආටම කරගන්න බාර දීලා උන්වහන්සේ නිහඬ වෙනවා. උන්වහන්සේට බාර දීලා නිහඬ වෙන්න. කොයිතරම් විශාල ප්‍රශ්නයක් වුණත් මේ පොළවේ හැමදේම උන්වහන්සේට යටයිනේ. නේද? අපි දැන් බලාගෙන ආව ඉස්සරහා බෙහෙර්ෂිත් පටන් ගන්නේ කාලය නිර්මාණය කරපු මේ අහස පොළව නිර්මාණය කරපු මේ සියලු දේ නිර්මාණය කරපු දේ මේ මැවිල්ලට යටයි. මේ මැවිල්ල ඇතුලේ දේවල් තමයි අපිට සිද්ධ වෙන්නේ. ඒවට තමයි අපි මුහුණ දෙන්නේ දිනදා. ඒකෙන් පිට කිසි දෙයකට අපි මුහුණ දෙන්නේ නැහැ දේවදරුවනේ. මේ සියල්ලට ඉහළින් සිටින අපේ දෙවියන් වහන්සේ. උන්වහන්සේ කියනවා නුඹ තැති නොගනින්න. මම නුඹ සමග සිටිමි. නුඹ අනාථ වෙන්න ඉඩ නාරින්නෙමි. උන්වහන්සේ වදහන කිසි කෙනෙක් ලැජ්ජාවට පත් වෙන්නේ නැහැ කියලා කියනවා. එහෙනම් මොකටද අපි බය වෙන්නේ? අපි ඉන්නවනේ සිංහ පැටව වගේ. සිංහ පැටව වගේ නේද අපි ඉන්නවනේ. ඒ තරම් ජීවනීය දෙවියන් වහන්සේ අපි අදහන්නේ. ඒ තරම් සර්ව බලධාරී දෙවියන් වහන්සේ අපි අදහන්නේ. අපි යෙසායා පොතේ දැන් 41:10 ඒ චුට්ටක් ඒ ටිකත් අපි ඉක්මනට බලාගෙන යමු. මෙතන මේ මොකද්ද සිද්ධ වෙන්නේ කියලා කියනවා මම නුඹගේ දෙවියන් වහන්සේය. මම නුඹ ශක්තිමත් කොට ඔන්න අපිව ශක්තිමත් කරනවලු. අපි දුර්වල වෙන තැන්, කඩා වැටෙන තැන්, දුක හිතෙන තැන්, කලකිරෙන තැන් වලදී අපි උන්වහන්සේ ශක්තිමත් කරනවලු. නුඹට උපකාර කරන්නෙමි. අපිට සරණක් නැති තැන, අපිට උපකාරයක් නැති තැන කවුද? අපේ උපකාරය. අපේ එකම දෙවියන් වහන්සේ, සුද්ධාත්මයන් වහන්සේ. උන්වහන්සේ තමයි මේ පොළේ අපිට උපකාර කරන්නේ. එසේය මාගේ ධර්මිෂ්ඨකම නැමැති දකුණතින් නුඹ උසුලන්නේමි. දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම නැමැති දකුණතින් නුඹ උසලනවලු. ඒ වගේම තමයි දේවදාසෙක් සිටින්නේ දෙවියන් වහන්සේගේ දකුණු හස්තයේ කියලා කියනවා. ඒකනේ කියන්නේ දෙවියන් වහන්සේගේ දාසෙකුට විරුද්ධව කතා කරන්න එපා කියලා. ඒ දාසයාගේ වැරද්ද අඩුපාඩු මොනවා හරි තිබුණොත් ඒක දෙවියන් වහන්සේට අයිති විනිශ්චය. ඒක දෙවියන් වහන්සේ විනිශ්චය කරන්න යන්නේ. දෙවියන් වහන්සේ ඒක බලා ගන්න යන්නේ. හැබැයි අපි දෙවියන් වහන්සේගේ පූජකයෙකුට ආල්පල දාසියෙකුට විරුද්ධව වචන හසුරවනවා නම් උන්වහන්සේගේ දකුණතේ ඉන්න කෙනෙකුට විරුද්ධව තමයි කතා කරන්නේ. උන්වහන්සේගේ දරුවන්ට විරුද්ධව කතා කරනවා කියන්නේ ප්‍රශ්න ඇති කරනවා කියන්නේ උන්වහන්සේගේ ඇසේ කළු ඉංගිරියාවට අත ගසනවා හා සමානයි. කළු ඉංගිරියාවට අත ගහනවා හා සමානයි. එච්චරට භයානකයි. අපි මේ තාම ගොස්සමාරගෙන ජීවත් වෙන උන්වහන්සේ කරුණාවෙන් ඉඳයි. ප්‍රේමයෙන් ඉඳයි නේද? ඊට පස්සේ කියනවා නුඹ උසුලන්නේ මේ නුඹ කෙරෙහි කෝපව සිටින සියල්ලම නුඹ කෙරෙහි කෝප වෙලා ඉන්න සියල්ලම ලැජ්ජාවී වියවුල් වන්නෝය. අපිට කෝප වෙන, අපිට එක තරහ ගන්න, කේන්ති ගන්න, අපිට ප්‍රශ්න ඇති කරන අය මොනවාද වෙන්න යනවා කියන්නේ ලැජ්ජා වෙලා වියවුල් වෙන්න යනවා. නුඹ සමග විවාද කරන්නෝ කිසිත් නැති කමෙන් විනාශ වන්නෝය. භයානකයි නේද? කිසිත් නැති කමක්, කිසි දෙයක් නැති කෙනෙක් විදිහට එයා විනාශ වෙලා යනවා. නුඹ සමග විවාදයට සිටින මිනිසයා අපිට විවාද කරන, අපි නැති තැන් අපිට විවේචනය කරන, අපිත් එක්ක අඩදබර කරන්න දෙන අය නුඹ සොයන නමුත් ඔවුන් සම්බ වෙන්නේ නැත. නුඹට විරුද්ධව යුද්ධ කරන මිනිසෝ කිසිත් නැතිකමත් හිස්කමත් මෙන් වන්නෝය. මක්නිසාද නුඹේ දෙවියෝ ස්වාමින් වහන්සේ වන මම
බය නොවන්න නැවතත් කියනවා. මම නුඹට පිහිටි වෙන්නිමි කියමින් නුඹේ දකුණත අල්ලන්නිමි. ආමේන්. හලෙලූයා. උන්වහන්සේ නිතර මතක් වෙන පුතේ බය වෙන්න එපා. තැති ගන්න එපා. උන්වහන්සේ අපිට දුන්නේ බය දුකම ආත්මයක් නෙවෙයි. ප්‍රේමයෙන් බලයේ තික්මවීමේ තාත්වයක්. ආමේන්. එහෙනම් ඒක තමයි මම කියවි සිංහබෙනෝ වගේ ඉන්න ඕනේ කියලා. දෙවියන් වහන්සේගේ දරුවෝ කිව්වහම නිකන් අනේ හුලංගේ වැලුම් වගේ ඉන්න එපා. ඔයාලා කතා කරනකොට වචන වලට බලයක් තියෙනවා. ඔයාගේ වචන දෙවියන් වහන්සේ අහන්න යනවා. ධර්මිෂ්ඨයාගේ වචන උන්වහන්සේ අහලා උත්තර දෙන්න යනවා කියලා කියනවා. එහෙනම් පාවිච්චි කරන්න. යාඥා කරන්න උන්වහන්සේට. උන්වහන්සේට කරන්න හැකි දෙයක් නැහැ. අපිව සීමා කරන්නේ නැත්තේ එකම තැනයි. අපි සුව කැමැත්තට විතර අත ගහන්නේ නැත්තේ. හැබැයි උන්වහන්සේ ආත්මයන් වහන්සේ නැවත කතා කරනවා. ආත්මයන් වහන්සේ අපේ හදවතට කතා කරනවා. අපි ඒක ඉග්නෝර් කරොත් ඔන්න දේශනාවක් තුලින් කතා කරනවා. දේවදාසෙක් තුලින් කතා කරනවා. දේවදරුවෙක්ට අනේ පුතේ යන්න කතා කරන්න. අර දරුවා විනාශ වෙනවා යන්න කතා කරන්න. නැකිලි පුතේ ගිහින් කියන්න. මම ජීවමානව ඉන්න ඕන ප්‍රශ්නයක් මට විසඳන්න පුළුවන්. කියන්න. ඔන්න අපේ හදවත පුලඹවනවා දෙවියන් වහන්සේ. ඒකයි ඔයගොල්ලෝ මේ ගිහින් අරයා පව් මෙහා පව් මේ අපේ හොඳක් ඉන්න නෙමෙයි. උන්වහන්සේ හදවතට කතා කරනවා කියලා පුතේ කියන්න. අනේ අර දරුවා පාපෙට වැටිලා පුතේ අඬ ගන්න යාඥා කරන්න. පුතේ නැගිටගෙන එන්න කියන්න සභාවට. මේ ආත්මයන් වහන්සේ පොළඹනවා. ආත්මයන් වහන්සේට ඕනේ මේ හැම කෙනෙක්ම විනාශයෙන් ගලව ගන්නට. ඉතින් ඒකනේ උන්වහන්සේ කියන්නේ. අපි තව පදයක් බලමු. අනේ අපි මෙතනින් ඊළඟ පදවලට යන තුෂ්ටක් දිගයි නැත්තම් එතකොට උන්වහන්සේට මේ සියලු බලය තියෙන උන්වහන්සේට සියලු බලය තියෙනවා. මට ඒ වුණාට එක පදයක් මගේ හැරුණා. අපි එක කොරින්ති කියවල එක කොරින්ති කියවල නේද? ඒක තව කොහෙන් හරි පදයක් මිස් වෙලා තියෙනවා. උන්වහන්සේ මම පදේ මතකින් කියන්නම්. උන්වහන්සේ පෘථිවි චක්‍රය මත වැඩ සිටිනා වූ දෙවියන් වහන්සේ කියලා කියනවා. එතකොට ඔයගොල්ලෝ දන්නවා මේක චක්‍රයක් ගෝලයක්. පෘථිවි චක්‍රය මත වැඩ සිටිනා වූ දෙවියන් වහන්සේ. එහෙනම් මේ පෘථිවි චක්‍රයේ බලපාන ඕනම ප්‍රශ්නයක් ඕනම දෙයක් උන්වහන්සේට निराකරණය කරන්න පුළුවන් අපි ඉඩ දෙනවා නම් ඉවසීමෙන් බලාගෙන ඉන්නවා නම් කොයිතරම් අමාරු මාර්ගවල යම් වකවානුවල අපි ගෙනිච්චත් අපිට ජීවිතේ කියලා දෙන්න අපිව ශක්තිමත් කරන්න අපිව ගොඩනගන්න මේ මාර්ග වලින් අරන් යන්නේ නැත්තම් අපිට ප්‍රශ්නයක් එනකොට අපි අඬාගෙන වැටීගෙන බය වෙලා අපි පස්ස ගහනවා උන්වහන්සේට ඕන දේව සේවකයෙක්ව දෙවියන් වහන්සේගේ දරුවෙක්ව ශක්තිමත්ව ගොඩනගන්න. ඒකයි එක වාතාවරණ වලට අපි මූණ දෙන්නේ. එක ලෙඩ රෝග එක ප්‍රශ්න මේ වලින් අපි ජය අරගෙන ගියොත් තමයි අපි ශක්තිමත් වෙන්නේ. අපේ ආත්මය බලවත් වෙන්නේ. නැත්තම් අපි කිසි දෙයක් දන්නේ නැහැනේ. කෙනෙක් කාගේ හරි ප්‍රශ්නයක් ඇවිල්ලා කියනකොට අපිට ඒකට උත්තරයක්වත් දෙන්න දන්නේ නැහැ. මොකද අපේ අත්දැකීමක් නැහැ. අපි අත්දැකීම් තුලින් ගියොත් මම හිඟකමේ ජයගත්තොත් තමයි මට තව කෙනෙකුට ශක්තිමත් කරන වචනයක් කියන්න බය වෙන්න එපා සිස්ටර් බය වෙන්න එපා බ්‍රදර් ශාක්‍යා කරන්න දෙවියන් වහන්සේට පුළුවන් සියල්ල සපයන්න මොකද එතුමා යේහෝවයි අයිරේ උන්වහන්සේට පුළුවන් සපයන්නට රෝගයේදී පීඩාවේදී අපිට අත්දැකීමක් තිබුණොත් තමයි අපි කියන්නේ උන්වහන්සේ යහා රාෆා උන්වහන්සේට සියල්ල කරන්න පුළුවන් උන්වහන්සේ වෛද්‍යවරුන්ට ප්‍රඥාව දෙන තැනන් වහන්සේ ඔයා විශ්වාස කරන්න මරුණ මිනිස්සුන්ට පණ දෙන්න පුළුවන් දෙවියන් වහන්සේට ඔබේ ශරීරයේ රෝගය මොකද්ද? යම් කාලවල ඒක තුලින් අපි ගමන් කරන්නේ ඒ පීඩාවට මුහුණ දීලා එවලින් ජය ගන්න හැටි අපි අත්දකින්න පිණිසයි. ඒ රෝග පසු කරගෙන යම් වාතාවරණයන් පෞලි අසමාදානකම් මේවා අපි පසු කරගෙන යන්නේ ඇයි? අපි කඩා වැටෙන සෙනගක් විදිහට යන්න නෙවෙයි උන්වහන්සේ බලාගෙන ඉන්නේ. අපිව ශක්තිමත් කරලා තව කෙනෙකුගේ ආත්මය බලවත් කරන පිණිස තව කෙනෙකුට ඒ ආරංචිය අපේ සාක්ෂිය කියන්න
අපි ශක්තිමත් සෙනඟක් ලිස්සන අපි උපමට්ටම් දාන්න තමයි උන්වහන්සේ අරගෙන යන්නේ. විවිධ පාඩම් තුල. ඉතින් මේ පෘථිවි චක්‍රය මත වැඩ සිටිනව දෙවියන් වහන්සේ කියලා කියනවා. මේ සියලු මැවිලි උන්වහන්සේට අයිති. මේකේ කිසිම දෙයක් ඉරට බෑ කියන්න. අද මම වැකේෂන් ගන්නවා. මම දැන් අවුරුදු කීයක් නොතිස්සේ පායනවා ඉවරයක් නෑ. මට සතියක්වත් නිවාඩු ඕන. පුළුවන්ද කියන්නේ? සුළඟට කියන්න පුළුවන් නම් මම නම් හමන්නේ දැන්. මම සුළඟ හමන එක නවත්තනවා. මට දැන් බෑ මහන්සි. මට දැන් විවේක ගන්න ඕනේ. පුළුවන්ද කියන්න බෑ. සියලු බැවිත දෙවියන් වහන්සේගේ අනසකට යටයි. සුළඟ හමන්න ඕනේ, ඉර පායන්න ඕනේ, චන්ද්‍රය පායන්න ඕනේ, තරු පායන්න ඕනේ. ගස් කොළන් මේ අපිට ඔක්සිජන් දෙන්න ඕනේ, වාතාශ්‍රය දෙන්න ඕනේ, ජලය දෙන්න ඕනේ, ජල උල්පත් තියෙන්න ඕනේ. මේ ඔක්කොම තියෙන්න ඕනේ. දෙවියන් වහන්සේගේ මැවිල්ල දෙවියන් වහන්සේට යටයි. ඒවට බෑ තීරණය කරන්න. මං කරන්නේ නැහැ ස්වාමිනේ. මුන් පව් කරනවා මන් නම් වතුර දෙන්නේ නැහැ. බෑ කියන්න. ධර්මිෂ්ඨක තදර්මිෂ්ඨක උන්වහන්සේ වැසි වස්සනවා කියලා වචනේ කියනවා. එහෙනම් උන්වහන්සේ ඉව වෙන්න ඉඩ හැරලා තියෙන්නේ. එහෙනම් දේව දරුවනේ මම ඔයගොල්ලන්ගේ මුලින් ඇහුවා ඔයාලගේ දෙවියන් වහන්සේ කොයිතරම් විශාලද කියලා. ඔයගොල්ලෝ උන්වහන්සේ රස බල දැනගෙන තියනවද? මේ උන්වහන්සේගේ සර්ව බලධාරීත්වය, උන්වහන්සේගේ ප්‍රඥාව, උන්වහන්සේගේ මහිමය, උන්වහන්සේගේ හැම තැනම වාසය කරන මේ උන්වහන්සේ අපි සමග සිටින, අපේ තුල සිටින මේවා අත්දකින්නවද ඔයගොල්ලෝ? උන්වහන්සේගේ මේ සර්ව බලධාරීත්වය ඒ ආකාරයෙන්ම ඔයගොල්ලෝ දකින්නවද? ඒකයි මගේ ප්‍රශ්නේ උනේ. ඔයගොල්ලෝ හැම කෙනෙක්ම විදේශ රටකට ඇවිල්ලා ඉන්න හින්දා හැම කෙනෙක්ම ෆ්ලයිට් එකේ ඇවිල්ලා තියෙනවා නේ. බෝටින් ඇවිල්ලා ඉන්න කවුරු ඉන්නවද? නෑනේ. ඔයගොල්ලෝ ඈත ෆ්ලයිට් එකක් ඇවිත් යනකොට ඔයගොල්ලෝ අපි ඉන්නේ පොළවේ. දකින්නකොට ඔයගොල්ලෝ බලලා තියනවාද මම චුටි කාලේ කරලා තියෙනවා. මෙහෙම එක අහක් වහලා මෙහෙම කරලා බලපුවම එක චුටි මේ මහපට ඇඟිල්ලේ ෆ්ලයිට් එක වහන්න පුළුවන් අපිට හස යන. එච්චර චුටියට මේන්නේ. හැබැයි ෆ්ලයිට් එක ළඟට ගියාම කොච්චර විශාලද? කොච්චර සෙනඟක් ඇතුලේ යනවද? කොච්චර බගාලි ප්‍රමාණයක් දානවද? කොච්චර බරක් උස්සගෙන යනවද? ඉහළ අහසේ පියාසර කරනවා. ළඟට ගියාම විශාලත්වය දකින්නේ. දේවදරුවනේ දෙවන හංසට ලඟ වෙන්න උන්වහන්සේගේ විශාලත්වය ඔබ එක්කෙනෙක් අත්දකින්නට යනවා. හැබැයි ඔබ ඈතට ගියොත් අර අහසේ ඈතින් පියාසර කරන චූටි මේ ඇඟිල්ලකින් වහන්න පුළුවන් චූටි ඩොට් එකක් වගේ තමයි පේන්නේ. දෙවන හංසව ඈත් කෙරුවොත් අපිට බලය අත්දකින්න හම්බෙන්නේ නැහැ. විශාලත්වය අත්දකින්න හම්බෙන්නේ නැහැ. ළඟට යන්න ඕනේ. ෆ්ලයිට් එක ළඟට ගිහින් බලන්න ඕනේ. එතකොට තමයි මේක ලොකු. එහෙම හිතනවානේ. සමහර නැව තියෙනවා මේ ට්‍රේන් එක පවා ඒකට පටව ගන්න පුළුවන්. එච්චර විශාලයි නැව. කාර් කොච්චරද ප්‍රමාණයක් නැවට දාගෙන තමයි ගමන් කරන්නේ. කතානේ පැත්තට යනකොට නේද පාස්ටර්? ඒ වගේ සිසිලියට. ඒ වගේ ලොකු නැව. හැබැයි අපිට ඈත යනකොට ඒක පේන්නේ ඔච්චර ලොකුයි කියලා. ඈත ඒක හිඳයි පේන්නේ නැත්තේ. හැබැයි ළඟට ගියාම ඒකට නකින මේකේ සයිස් එක කෙරෙනවා. මට හිතෙලා තියෙනවා මම ජෙනුවා ගියා නැවේ අම්මෝ සුන්දර මත්දැකීමක්. ජෙනුවා ඉඳලා සර්දේනියා ගියා. අම්මෝ දෙවියන් වහන්සේගේ මැවිල්ල. මේ දොඩාර නැව හරි ලස්සනට මේ මොහොතේ යනවානේ බැලන්ස් එකට. රළ ගහනවා, රළ ඇතුළට එනවා. මං එළිය බැල්කනියේ හිටියා පාන්දර නමස්කාර කරන්න ගිහිල්ලා. ඒක පුදුම අත්දැකීමක්. දෙවියන් වහන්සේට වැඳ වැටි නමස්කාර කරන්න හිතනවා. ඔබ වහන්සේගේ මැවිල්ල පුදුමයි ඒක. මේ ජල ධාරාව කැලෙති රළ උඩට එනවා. ආය රළ බිඳෙනවා. මේ විදිහට මේක ඇතුලේ හිටියේ ඒකේ විශාලත්වය දැක්කේ මම. ඈත ඉඳලා බලනකොට අර නගින තැන ඉඳන් ඈත එනකොට ඒක දැක්කේ නෑ. මම ළඟට ගියාමයි දැක්කේ මේක මාරයිනේ කියලා. දෙවියන් වහන්සේ ළඟ වෙන්න. අද දෙවියන් වහන්සේගේ පණිවිඩය ඒකයි. ආත්මයන් වහන්සේ කියන දේවදරුවනේ සියල්ල අතහැරලා ඉන්න මම නැස්ති. ඔබව බාර ගන්න. අලුත් ආරම්භයක් දෙන්න මගේ දුවේ පුතේ. හැරෙන්න පුතේ පස්සට ඇවිල්ලා හැරෙන්න මගේ දරුවා එන්න.
මම බලාගෙන ඉන්නවා දැත් විහිදගෙන මම ඉච්ඡිත ප්‍රේම කරනවා නුඹට. ඔබට හිතෙන්න පුළුවන් අනේ මට කවුරුත් නැහැ, මෙහි කවුරුත් නැහැ, මගේ ස්වාමි පුරුෂයා බලන්නේ නැහැ, මගේ බිරිඳ මට විශ්වාසවන්ත නැහැ, මගේ අම්මා මට නපුරුකම් කරනවා, මගේ තාත්තා මට ගහනවා, අනේ මට කවුරුත් නැහැ, මගේ සහෝදරි තරහ වෙලා. දේව දරුවනේ, මහා ප්‍රේමකින් වසාගත් දෙවි කෙනෙක් ඔබට මට ඉන්නේ. අගාපය ප්‍රේමය. කිසි කොන්දේසියක් නැති කොන්දේසි විරහිත ප්‍රේමයෙන් උන්වහන්සේ අපි වට කරගෙන සිටිනවා. ඒ ප්‍රේමය නිසාමයි ඔබ මම විනාශ නොවී සිටින්නේ. අපේ කිසි හොඳක් නිසා නෙමෙයි අද මෙතන සිටගෙන සිටින්නේ. අපි විනාශයට යන්න සිටිය සෙනගක්. හැබැයි උන්වහන්සේගේ ප්‍රේමය, මහා සරබලධාරී දෙවියන් වහන්සේගේ ප්‍රේමය අපිව වසාගෙන අපිට කතා කරනවද දවසේ පුතේ මට ලං වෙන්න, මට ඔබට ඕන දෙයක් කරලා දෙන්න පුළුවන් පුතේ, නුඹ හැරිලා ඉන්න, පසුතැවිලි වෙලා ඉන්න පුතේ, පවිත්‍ර වෙන්න පුතේ, මගේ ලේ තියෙනවා පුතේ, ඔබ මම පවිත්‍ර කරන්න, නුඹ හැරිලා එන්න මගේ දරුව. මේක තමයි උන්වහන්සේගේ ආයාචනාව දවසේ. ඉතින් අද දවසේ අපි අධිෂ්ඨාන කරගමු උන්වහන්සේට. උන්වහන්සේට කියමු මට ලං වෙන්නට ඕනේ. මම ඔබව ඈතින් තියලා තිබ්බා. මම ඔබගේ විශාලත්වය දැක්කේ නැහැ. ඔබගේ බලය මම අත්දැක්කේ නැහැ. මොකද මම ඔබව ඈතින් තියලා තිබ්බා. ඔබ වහන්සේ මා තුළ ජීවත් වෙනවා. මම ඔබව සීමා කරා මගේ පාපය නිසා, මගේ මොරණ්ඩු සිත නිසා, මගේ ගල් සිත නිසා මම ඔබ වහන්සේව සීමා කළා. අනේ උන්වහන්සේලා අපි කියමු ස්වාමිනේ මට ලං වෙන්නට ඕනේ, වාස්ගේ විශාලත්වය මම දකින්න ඕනේ, මම ඒක අත්දකින්න ඕනේ, මමම ඒක අත්දකින්න ඕනේ. අරයා මෙයා කියන සාක්ෂි නෙවෙයි, මට අත්දකින්න ඕනේ. උන්වහන්සේ කියනවා මාව රස බලලා දැනගන්න කියලා. ඔබ රස බලලා දැනගන්න උන්වහන්සේව. උන්වහන්සේ කියන ස්වාමිනේ මට ඔබ වහන්සේ ඉදිරියට වෙන්න. ඔබ වහන්සේව මට අත්දකින්න ඕනේ. ඔබ මේ තරම් විශාල වූ දෙවි කෙනෙක් නම්, ඔබ මේ තරම් මහිමේ තේජසේ මහෝත්තම වූ දෙවි කෙනෙක් නම්, ඒ දෙවියන් වහන්සේගේ දරුකම මට දුන්නා නම්, ඒ තාත්තට ලං වෙන්න අපිට පුළුවන්. අපේ තාත්තගේ ඩොක්කේ අපිට ඉඳ ගන්න බැරිද? කරේ නගින්න බැරිද? හක් කරන්න බැරිද? කිස් කරන්න බැරිද? පුළුවන්. පුළුවන්. ළඟට යන්න උන්වහන්සේ. ඒ විශාලත්වය ඔබ දකින්නට යනවා. ආමේන්. හොඳයි අපි ගායනා කරමු උන්වහන්සේට. ඕ ස්වාමීන් වහන්සේ අපි ඉඩාරිමු. අපි කියමු අද දවසේ උන්වහන්සේ අපිට කතා කරපු වචනය තුලින් අපිව වෙනස් කරන්න කියලා. ඕ ස්වාමීන් වහන්සේ අපිට ඒ තරම් ළඟයි. අපිට සැක වෙලා උන්වහන්සේගෙන් කොහේවත් යන්නට බෑ. අපි මොන දේ රහසින් කරත් උන්වහන්සේ දකින්න යනවා. අපි හැංගෙන්න ගියත් අපිට හැංගෙන්න බෑ. උන්වහන්සේ අපි සමග සිටිනවා. කී දෙනෙකුට මේ සන්ධ්‍යාවේ උන්වහන්සේව දැනෙනවද? ආමේන්. 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 හාලෙලූයා. අපි උන්වහන්සේට කියමු. ස්වාමිනේ මගේ අතින් වරදක් වුණා නම් සමා වෙන්න කියලා. උන්වහන්සේව රිද්දන දෙයක් අපේ අතින් සිද්ධ වුණා නම්, උන්වහන්සේට අගෞරව වෙන පිණිස අපි හැසිරුණා නම්, යා අපි හැසිරීම උන්වහන්සේ තරම් ලං වෙන්න බලාගෙන ඉන්න දෙවි කෙනෙක්. අපිව තුරුල් කරගන්න බලාගෙන ඉන්න දෙවි කෙනෙක් අපිට ඉන්නේ. ඕ ස්වාමිනේ අපි ගායනා කරමු වහන්සේට. තනිවම උන්වහන්සේත් එක්ක නිහඬව කතා කරන්න. ආත්මයන් වහන්සේ ඔක්කොලන්ට සවන් දීගෙන ඉන්නවා. ඔබ තුල උන්වහන්සේ විවිධ ස්ථාන නිර්මාණය කරමින් සිටිනවා. හිරවණු ස්ථාන කඩමින් සිටිනවා. ජය ගන්න නොහැකි ස්ථාන උන්වහන්සේ ජය දෙන්න බලාගෙන සිටිනවා. උන්වහන්සේට ගායනා කරමින් තනියම නිහඬව කතා කරන්න උන්වහන්සේ සමග. ස්වාමිනේ මට ලං වෙන්න ඕනේ ස්වාමිනේ. ඔබේ විශාලත්වය දකින්නට, ඔබ වහන්සේගේ සර්ව බලධාරීත්වය දකින්නට මට ලං වෙන්න ඕනේ ස්වාමිනේ. ඔබ වහන්සේ මා ළඟයි, මා තුලයි. ඒක මට අත්දකින්නට ඕනේ ස්වාමිනේ. ඔබ වහන්සේගේ ස්පර්ශය මට දැනෙන්න ඕනේ ස්වාමිනේ. ඔබ වහන්සේගේ ස්පර්ශය මට මේ මොහොතේ දැනෙන්න සලස්වන්න ස්වාමිනේ.
ඔබ මාළකින් ඉන්නවා මට දැනෙනවා යේසුනි ඔබ මාළකින් ඉන්නවා මට දැනෙනවා ඔබකින් කොහෙදෝ ඈතට යන්නේ කොහෙදෝ මා සැඟවෙන්නේ කොහෙදෝ ඈතට අපි කොහොමද වහන්සේගෙන් සැඟවෙන්නේ මේ මුළු විශ්වයම ස්වාමිනී ඔබ වහන්සේ ස්වාමිනී මේ මුළු විශ්වයම වහන්සේ පිරී සිටිනවා කියලා කියනවා සුද්ධාත්මයෙන් මුළු පොළවේම වහන්සේ පිරී සිටිනවා කියලා කියනවා පෘථිවි චක්‍රය මත වහන්සේ වැඩ සිටිනවා කියලා කියනවා ස්වාමිනී අහස පොළව වහන්සේ සෑදුවා කියලා කියනවා මගේ තාත්තේ ස්වාමිනී වහන්සේගේ අලංකාර මැවිල්ලේ අපි කොහේ සැඟවෙන්නද තාත්තේ ඕ ස්වාමිනී අපිට සැඟවෙන්න ස්ථානයක් නැහැ ස්වාමිනී ස්වර්ගයට නැගී ගියා ඔබ ඉන්නේ පොළවේ කෙළවරේ ඔබ හමුවන්නේ දිවිගුණ නිවාසිත ඔබතුම විමසන්නේ ඔබගෙන් සැඟවුණු සිතුවිලි මට ලැබුණේ ඔබගෙන් කොහෙදෝ ඈතට යන්නේ යේසුනි ඔබගෙන් කොහෙදෝ මා සැඟවෙන්නේ ඔබගෙන් කොහෙදෝ ඈතට යන්නේ කුසේ පැරෙන විටත් උන්වහන්සේ දන්නවා ඔබව මාව උන්වහන්සේ නම කියලා හඬවගත්ත සෙනගක් ඔබේ මගේ නම ජීවන පොතේ ස්වර්ගයේ ලියවිලා අමාරයි දේව සෙනග ස්වාමිනේ මව කුසේ හැදෙනකොට උන්වහන්සේ ආත්මේ එව්වේ උන්වහන්සේ අපිව අපේ මවගේ කුසේ සෑදුවේ දේව දරුවනේ උන්වහන්සේට යටත් වෙලා කියන්නේ ස්වාමිනේ මට ලං වෙන්න ඕනේ මට තව ලං වෙන්න උපකාර කරන්න කියලා. ඔබ මාලන්නේ රහසින් වැදෙනා විට හඳුනන්නේ ඔබගේ නිත්මාගත වෙත යොමු වන්නේ විහිරෙන්නට පෙර සැලසුම ඔබ දන්නේ
Ori biri biri antara barara bashira la bariande. Ori biri biri la baba bakamanando ori biri la bashira la bariande. Ora manando ori biri la bashika la barianda la bariande. Ori manando ori biri bashira la bariande. Ori biri biri antara bashika la barianda la bashando. Ora mantiri libera la bashira la variante. Ora mantiri kavaya mantiri bashira la variante. Abiyana hatera mage deviyan mahans. Obasiri hisana ma abiyachara karna mage devatate. Swamini apne samavenna mage deviyan mahans. Obasiri apne kavadan mentone. Obasiri vishalatya dakine pinisa swamini mage jesutate. Kisi kala kapi vattarin nahi kivatate. අපි වනාතේ තිඩාරින් නෑ කිව්ව මගේ තාත්තේ අපි ලැජ්ජාවට පත් කරන්න නැහැ කිව්ව තාත්තේ ඔබ පමණයි අපිට සිටින්නේ ස්වාමිනේ ඔබ වහන්සේට ස්තුති තාත්තේ ඒ ඔබ වහන්සේගේ අනර්ග ප්‍රේමය නිසා මගේ ජේසු තාත්තේ ශුද්ධාත්මයන් වහන්සේ ඔබ වහන්සේට ස්තුති ස්වාමිනේ ඔබ වහන්සේ අප සමග නිසා ඔබ වහන්සේ අප තුල නිසා ඔබ අපේ උපකාරයන් වහන්සේ නිසා ඔබ වහන්සේ අපේ සැනසීමවන්තයන්ෝ නිසා ස්වාමිනේ ඔබට අපි යටත් වෙනවා අපි බාර වෙනවා අපේ ජීවිත මුළුමනින්ම වහන්සේගේ පාලන බලයට වහන්සේගේ බලගත් හස්තයට යටත් කරනවා ස්වාමිනේ අපේ ආත්ම ශරීර ප්‍රාණ ඔබ වහන්සේට යටත් කරනවා මගේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේ බාර ගන්න අපේ ජීවිතේ ඔබ වහන්සේ අපිට හුස්ම දුන්නේ තාත්තේ මේ ශරීරයේ ඇතුලේ සිටින අපිව වහන්සේ බාර ගන්න තාත්තේ අපේ ජීවිතය වෙනස් කරලා සාදන්න ඔබ වහන්සේගේ කැමැති විදියට අපිව නිර්මාණය කරන්න ඔබ වහන්සේගේ ඕන විදියට අපිව නිර්මාණය කරන්න අඹන්න මගේ තාත්තේ අපේ නුසුදුසු දේ අපි ඉවත් කරන්න අපේ දුර්වල තැන් කඩලා අපිව ශක්තිමත් කරන්න ඔබ වහන්සේගේ බලයෙන් අපිව පූර්ණ කරන්න ස්වාමිනේ ඒ ශුද්ධාත්මයෙන් අපිව පූර්ණ කරන්න ස්වාමිනේ වහන්සේ කිව්වා වහන්සේ ආවි ජීවනය දෙන පිණිසයි ඒ අධික ලෙස දෙන පිණිසයි කියලා අද දවසේ ඒ ජීවනයේ අධිකාරී ඒ අධිකත්වය අපි දකින්න පිණිස අපි එකිනෙකව ඔබ වහන්සේ නිදහස් කරන්න ස්පර්ශ කරන්න ඔබට ස්තුති තාත්තේ හාලෙලූයා සියලු ගෞරවය මහිමය අපේ එකම දෙවියන් වහන්සේ වෙන වහන්සේගේ ඒක ජනිත පුත්‍රයා වෙන ජීවමාන ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේම අනර්ග දිව්‍ය නාමයටයි ආමේන් ආමේන් ආමේන්
ගෞරවයත් මහිමයත් බුදුන් දෙවියන් වහන්සේට මම පුද කරනවා. ඇත්තටම දෙවියන් වහන්සේ අනාගත පරිවිදයක් තිබ්බා සභාවට. ඉතින් මම ප්‍රථමයෙන් උන්වහන්සේට ස්තුති කරන අතර ශුද්ධාත්මයන් වහන්සේ විසින් උන්වහන්සේගේ දාසි තුලින් කතා කළා වචනයට ගෞරවයක් දක්වන හැටියට මම දේවදාසීට ආරාධනා කරනවා පැමිණ උන්වහන්සේට ගෞරවයක් සියලු ගෞරවය ආත්මයන් වහන්සේට අද ජීවමානව ආත්මයන් වහන්සේ රැගෙන ආවා. ඇත්තෙන්ම උන්වහන්සේ හරි පුදුමයි. ආත්මයන් වහන්සේ දිගටම කතා කරමින් ඉන්නවා. හැම දරුවෙකුටම උන්වහන්සේ තෝරාගත්තා වූ හැම කෙනෙකුටම කතා කරනවා. පාපය අත්හරින්න. උන්වහන්සේ ඉදිරියට එන්න උන්වහන්සේ තෝරාගත්තා. දවසින් දවස කල්ලාරෙන්න හොඳ නෑ අපි ජීවිතේ. එකිනෙකාව තෝරාගත්තා උසනගම. උන්වහන්සේගේ හුස්ම ආත්මයන් වහන්සේගේ දිව්‍යන් වහන්සේගේ හුස්ම දීලා ඒ මැටි පිටකට ඒ ජීවනයේ හුස්ම දීලා කායි රෝහා කියනවා. God kind of the life කියනවා. නැන්සේ කතා කරා. කන්නැත්තෝ අසාවා කියන්න තමයි. තේන්න උන්වහන්සේ ආත්මයන් වහන්සේ අද කතා කරනවා. හැරෙන්න කොයි සෙනග කොයි ආකාර කොච්චරනම් සෙනගක් ඉන්නවද? ඇති හැරෙන්න උන්වහන්සේ කතා කරා. ඇති විශ්වයම කරවන්නේ ඔබට ස්තුතිය. මේ මුළු ලෝකෙම මැව්වා. ඒ මවල ඔබ වහන්සේ අපව මැව්වා. ඔබට ස්තුතියි තාත්තේ. දෙවියන් වහන්සේ ඔබට සියලු ගෞරවය ඔබ අදත් කතා කරා ආතාතේ. ඒ සියලු ගෞරවය ඔබටමයි ස්වාමිනී. ස්වාමීන් වහන්සේ ඔබ කොයිතරම් විශාලද? ඔබ ඒ විශාලත්වය අපගේ ජීවිතේ අපගේ මුඛේ වචන නැහැ අපිට ඔබ වහන්සේගේ විශාලත්වය කියන්න දෙව තාත්තේ. සියලු ගෞරවය ඔබටයි තාත්තේ. ආත්මයන්ෙනි සියල්ලේ ගෞරවය ඔබටයි. සියලු මහිමය ඔබටයි. ස්තුති පියාණනි ඔබ වහන්සේ ආත්මයන් වහන්සේ ඔබ අදත් අපගේ දේවදාසිය පාස්ටර් චීනව ඔබ වහන්සේගේ වචනේ ඇය තුළ තබමින් සභාවට කතා කරා. සියලු ගෞරවය ඔබටයි. සියලු මහිමය ඔබටයි. සියල්ලේදී ඔබටමයි. අපි සියලු දෙනා එක්සිත්ව ඒ වචනය අද අසලා එළියට ගිහිල්ලා එතනින් අමතක කරන්න නෙමෙයි. මේ සත්‍ය පුරාවට කතා කරලා දුන්නා. මේ සත්‍ය පුරාවට මේ සිතේ තබාගෙන අපි කුමක්ද කළ යුත්තේ? අපි පාපයේද? උන්වහන්සේ ආත්මයන් වහන්සේ මහ බුදුමයි. අදුදෙත්තේ වගේ මෞ සභාවේ වචනය එකිනෙක එකට ගැළපිලා අර මා එක දවසක අපේ සභාපාලකතුමා කතා කරා. එක රෝ දෙක එකට කැරකිලා මේ දවස් හැමදාම උන්වහන්සේ කතා කරා. සිළු ගෞරව ඔබටයි අප්පා තාත්තේ. ශුද්ධාත්මයන් වහන්සේ ඔබ වහන්සේගේ හස්තේ තබන සියල්ලේ ගෞරව ඔබටයි. පාස්ටර් ජීනාට ස්තුතියි. ජෙස්විටයි. බලයාධිපති වූ ඒ මහෝත්තම දෙවියන් වහන්සේට මම නැවතත් ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම දැන් මේ වෙලාවේ අපගේ උතුම් දෙවියන් වහන්සේ අපි තුල අපිට කළා වූ දේවල් අපි සිහිපත් කරමින් ඇත්තටම අපිට හැමදාම දිනෙන් දින උන්වහන්සේ දේවල් කරමින් යනවා. උන්වහන්සේ ඒ හැම දෙයක්ම
උන්වහන්සේ ගෞරවයට මහිමයට පත්වන පරිදි අපි සමග සිටින අපගේ සහෝදර සහෝදරිය සහෝදරයා ශක්තිමත් වන පරිදි අපි ඉදිරියට ඇවිල්ලා උන්වහන්සේ කරපු හැම දෙයක් ගැනම අපි පුංචි සාක්ෂියක් දරමු. සාක්ෂි මණ්ඩපය විවෘතයි. ඉදිරියට පැමිණෙන්න ඕනම කෙනෙකුට පැමිණලා තමන්ට දෙවියන් වහන්සේ කළා වූ සාක්ෂි ඉදිරිපත් කරන්න. මම මගේ ජීවමාන දේවයන් වහන්සේ අනික වාරයක් සුද්ධ කරනවා. අද දවසෙත් පස්දිනවා කිව්වාගේ පාසිඩියෝ වගේ මුදැස්සන ආත්මික පියාගේ පටන්ම ආත්ම වහන්සේ පුදුමාකාර විදිහට ආත්මයට කතා කරනවා. නමස්කාර තුලදීත් මට ඇත්තටම ආත්ම වහන්සේ කතා කරා. මාළුන්ගෙනුත් නැගිටලා අපිට අපි අතරට ඇවිල්ලා අපි වෙන ප්‍රේම කරන් තරම් ජීවමාන දේවයන් වහන්සේ පුදුමාකාරයි. ඇත්තටම වචනය තුල මට පුදුම විදිහට දැනෙච්ච දෙයක් තමයි උන්වහන්සේගේ විශාලත්වය අපි ලං වෙලා බලන්න ඕන කිව්වේද. ඇත්තටම මේක පුදුම සත්‍යයක්. මම බුද්ධ ශාස්ත්‍රයක් කියනවා මම මෙතන ඉඳගෙන ඉද්දි මට තද හිස රදයකින් හිටියේ මම ඉඳන් හිටියේ ඉවර වෙලා පාස්ටර් කියලා ආඥා කරන ගන්නවා කියලා. නමුත් ආත්ම වහන්සේ තුළ මම අවසාන ගීතිකාවත් එක්ක මම ආත්ම වහන්සේගෙන් ඉල්ලුවා ඔබ වහන්සේ මා තුළ ඉන්නවා සුදාත්මනේ. ඔබ වහන්සේට පුළුවන් මට මාගේ තුළ තියෙන හැම දෙයක්ම මට නිදහස් කරලා දෙන්න කියලා. ඒක පුදුම දෙයක් මට දැනුණා. ඔළුව රදේ කොහෙන් කියාද කියලා නෑ මට ඒක පුදුම විදිහට සුවයක් වුණා. ජීවමාන දෙවියන් වහන්සේලා අනෙක් වාරයක් ස්තුති කරනවා මේ බලවත් වචනය අද කතා කරපු පාස්ජිනව පාවිච්චි කරලා අපි ඇත්තරම ආත්මික පියෙක් තුලින් පාස්ටර් කෙනෙක් තුලින් අපිට යමක් අපිට දෙනවන ආවාදයක් ඒ තුලට ඇවිල්ලා ආත්මයන් වහන්සේ තුලින් අපිට කතා කරන වචනේ අල්ලගත්තොත් පුදුම බලයකින් අපිට උන්වහන්සේ අපිව නැගිටවනවා. ඒක මට පුදුම අත්දැකීමක් වුණා අද දවසේ. වෙනද අඬලා වැටෙන මට දෙවියන් වහන්සේ පුදුම ශක්තිය දීලා තියෙනවා. ඒ වගේම පාස්ටර්ලා තුලින් ආත්මික පියවරු තුලින් මට කතා කරන වචන තුලින් ආත්ම වහන්සේ පුදුම විදිහට මට හයියක් දීලා තියෙනවා. ජීවමාන දෙවියන් වහන්සේට මම අනේක වාරයක් ස්තුති කරනවා. ඒ වගේම ආත්ම වහන්සේට අනේක වාරයක් ස්තුති කරනවා. පාස්ටර් ජීනා පුදුම විදිහට අද මෙහෙवला පාවිච්චි කරපු නිසා දෙවියන් වහන්සේට මම අනේක වාරයක් ස්තුති කරනවා. මම තාත්තේ දෙවියන් වහන්සේට අනේක වාරයක් ස්තුතියි. අපි හැම කෙනෙක් තුළම ඇත්තටම සාක්ෂි තියෙනවා. අද අපි මෙතන හිටගෙන ඉන්න එකත් සාක්ෂියක්. දෙවියන් වහන්සේට ගෞරවයේ මහිමය උද කරනවා. ඉදිරියට එන්න තමන්ගේ ජීවිතේ සාක්ෂි ඉදිරිපත් කරමින් දෙවියන් වහන්සේ මහිමයට ගෞරවයට පත් කරන්න. ඒක තමයි අපිට තියෙන කොහොමද? මම දෙවියන් වහන්සේට අනේකවරක් ස්තුති කරනවා. ප්‍රතිලෝකට අද දවසේ සුද්ධාත්මයන් වහන්සේ කර්ම කොටගෙන ඒ ගෙනාවු දේව වචන නිසා ඇත්තෙන්ම සුද්ධ බයිබලයේ උත්පත්ති පොතේ සියලු පොත් අරගෙන ඒක මනාලෙස ගලාගෙන ඉන්න අපිට ඉගැන්නුවා. ඉතින් සුද්ධාත්මයන් වහන්සේට අනේකවරක් ස්තුති කරනවා. එතුමිය පාවිච්චි කරමින් අපට මටත් සභාවේ අන් අයටත් අවශ්‍ය කරන වචනය අද දවසේ එතුමා තුලින් සුද්ධාත්මයන් වහන්සේ කර්ම කොට ඉදරව් කරා. ඒ වචනෙන් අනේක වාරයක් ස්තුති කරනවා. ඒ වගේම එතුමියට අනේක වාරයක් ස්තුති කරනවා. ඒ වගේම මගේ පෞද්ගලික සාක්ෂියක් මම දරනවා. දෙවියන් වහන්සේටගේ මහිමේ සඳහා ගෞරවය සඳහා වසර 18ක් කාලයක් ස්වාමීන් වහන්සේ හඳුනගෙන අද දක්වා ඉනවා. ඉතින් දවසින් දවස එතුමා තුල මේ ගමන් කරන ගමනේ ඇත්තෙන්ම වැටීම් හැලහැප්පීම් එක්ක ප්‍රශ්නත් එක්ක පීඩාත් එක්ක මේ ගමන අපි මේ වසර කාලයක් සීමාව තුළ ආවා. ඉතින් එතුමා ඇත්තටම දවසින් දවස අපිව ශක්තිමත් කරමින් ඉදිරියට ගෙනියනවා. ඒ නිසා ස්තුති කරනවා. ඒ වගේම මගේ පහු කාලේ මගේ ජීවිතයේ අපි එළියේ කාලේ ගත කරනකොට ගොඩක් පාපිෂ ජීවිතයක් ගත කරපු කෙනෙක් මම. ඉතින් ඇත්තෙන්ම බීමත්කම කියන උපරිම හිටි මිනිස්සෙක් අරක්කු නම් මට අතර පෙන්නන්න බෑ. ඒ තරටම අරක්කු වලට ලොල් වෙලා හිටියා මම. සිගරට් පැකට් එකක් දවසට බීව සමහරට ඒක පැකට් එකමාර දක්වා ගියා. ඉතින් ඒ විතරක් නෙවෙයි සාක්ෂි මුකෙන් කවදාවත් හොඳ වචන ප්‍රකාශ කළේ නැහැ. කුණුහරුප උපරිමෙන් කතා කරා. ඒ වගේම ගොඩක් කියන්නේ මානසික ජීවිතයේ පබ් වලට ගියා නොකරපු වැරද්දක් නැහැ. ඉතින් එහෙත් ස්වාමීන් වහන්සේ දැන හඳුනගෙන අද දක්වා මේ ආපු ගමනේ එකින් එක කඩාගෙන මම ඉදිරියට ආවා. ඉතින් මම ටික මගේ ගල් ඉවත් කරගෙන එතුමාට ලං වුණා. ඉතින් මම මගේ සාක්ෂියේ
මම ඔයගලන්ට කියන්නේ මාවත් ආදර්ශයටගෙන ඔයාලගේ යම් දේවල් තියෙනවා නම් ඒවත් දාලා ඉවත් කරන ඉස්සරහට හැදෙන්න කියන එක. මොකද මට එතුමාගේ වචනේ කියවනකොට දේශනා අහනකොට ඒ තුලින් මම ගොඩක් වෙනස් වුණා. තවත් මට හදාගන්න දේවල් ගොඩක් තියෙනවා. ඒත් මම ඒ දේවලුත් හදාගෙන ඉදිරියට යනවා. මේ තුලින් මම ඔබවත් ශක්තිමත් කරන්නයි මගේ මේ යලීමේ සාක්ෂි ප්‍රකාශ. තව ගොඩාක් දේවල් තියෙනවා කියන්නේ තා කෙටියෙන් කිව්වේ මොකද කාලය අපිට වටින නිසා. සියලු ගෞරව මෙතුමාට ඉන්න වෙනවා. හලෙලුයා. දෙවියන් වහන්සේගේ නාමයට ස්තුති වේවා. ඇත්තෙන්ම දෙවියන් වහන්සේ අද දවසේ පාස්ටර් ජීනා තුලින් ආත්මයන් වහන්සේ කතා කළ ওই වචන නිසා ඇත්තෙන්ම දෙවියන් වහන්සේ පුදුමාකාර විදියට ආත්මයන් වහන්සේ බයිබලයේ පොත්වලින් එකින් එක අවබෝධ කරමින් අපිට කියා දුන්නා. දෙවියන් වහන්සේට අනිවාර්යයෙන් ස්තුති කරනවා. ඒ වගේම පසුගිය කාලේ මගේ ජීවිතයත් මම බොහෝ අවකාරෝ ජීවිතයක් ගත කරපු කෙනෙක්. මම දෙවියන් වහන්සේව දැනගෙන මම හැර ගියා. නමුත් දෙවියන් වහන්සේගේ සේවකෙක් කතා කරත් මම ඒ තරම් මේ ප්‍රතික්ෂේප කරපු කෙනෙක් දෙවියන් වහන්සේව. දෙවියන් වහන්සේ ප්‍රතික්ෂේප කරමින් මගේ ජීවිතේ මම විනාශ කරගත්තා. ටිකෙන් ටික මම විනාශයට ගියා. විනාශයට ගිහිල්ලා අන්තිම මොහොතේ යම් ප්‍රශ්නයකදී ආත්මයන් වහන්සේ නිතර කතා කරා. නමුත් ඒක යවුම්කන් නොදී ඒ පාප කරමින් බොහෝ පාප වලට බීමත් කමින් බොහෝ ජීවිත ගත කරමින් මගේ ජීවිතය විනාශ කරගමින් සිටින කල දෙවියන් වහන්සේ ආත්මයන් වහන්සේ යම් ස්ථානයකදී කදින් මට කතා කරලා මාව නැවත දෙවියන් වහන්සේ වලට හැරෙව්වා. ඒ හරවල දෙවියන් වහන්සේ ගෙනාවව මාර්ගය නිසා මම අද ජයග්‍රහී ජීවිතයක් ගත කරනවා. දෙවියන් වහන්සේට අනෙක් වාරයක් ස්තුති වේවා. ඇත්තෙන්ම අද දවසේ ආත්මික පියා අපගේ නේරාණන් අද දවසේ කතා කළා වූ පණිවිඩය නිසා ඇත්තෙන්ම ආත්මයන් වහන්සේ මේ කාලේ බොහෝ දේවල් වලින් අපේ ආත්මික ජීවිතය වර්ධනය කරගමින් උන්වහන්සේගේ කරුණාව නිසා මම උන්වහන්සේට අනෙක් වාරයක් ස්තුතිය ප්‍රශංසාවත් ගෞරවයක් පුද කරනවා. ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. මමත් මගේ දෙවියන් වහන්සේට අනෙක් වාරයක් ස්තුති කරනවා. ඇත්තටම ලොකු පාස්ටර් මට පණිවිඩය ගන්න කියලා කිව්වට මට සිකුරාදා වෙනකම් හරි මඟ පෙන්වීමක් තිබ්බේ නැහැ. මම ගොඩාක් පද බැලුවා, දේශනා ඇහුවා, මම විමස හිටිය ස්වාමීන් වහන්සේ මොකද්ද කතා කරන්න ඕනේ කියලා. ඒ සිකුරාදා තමයි මට ඒක හරියටම ආත්මයන් වහන්සේ ආත්මයට මඟ පෙන්වීම දුන්නේ. ඉතින් මම සෙනසුරාදා හවස තමයි වචනෙට සූදානම් වුණේ. මම ඒ දෙවියන් වහන්සේගේ විශාලත්වය ගැන කතා කරන්න කිව්වහම ඇත්තට මේ විශාලත්වය මම පෞද්ගලිකව අත්දැකපු කෙනෙක්. මගේ ජීවිතේ ඔයගොල්ලෝ පරණ අය දන්නවා හිටපු අය මගේ නිවෙස්සේ ප්‍රශ්නයක් වෙලා මට ගේ හිටපු ගේ බාර දෙන්න සිද්ධ වුණා. මට යන්න තැනක් තිබුණේ නැහැ. ඒ වෙලාවේ මට හරියට ජොබ් එකක් තිබුණේ නැහැ, ලොකු වැටුපක් තිබුණේ නැහැ, කොන්ට්‍රැක්ට් එකක්වත් තිබුණේ නැහැ. කොන්ට්‍රැක්ට් එකක් නැති කෙනෙකුට මෙහි කවුරුත් නිවාසයක් දෙන්න දෙන්නේ නැහැ. ඉතින් සභාවේ ඔය ඔක්කොම යාඥා කරනවා මට ගෙවල් හොයනවා. දැන් අපිට මේ දින දීලා ගෙදරින් එළියට බහින්න යන්න තැනක් නැහැ. දැන් මගේ ගෙදර එන්න බඩු කන්තරාවක් තියෙනවා. ලොකු පාස්ටර් දැක්කා. පාස්ටර් මගේ ගෙදර ඇවිල්ලා හපු දැක්කා. මේ චූටි ගෙදර මෙච්චර බඩු ගොඩක් තිබ්බද පාස්ටර් කෙනා සිස්ටර් කියලා ඇහුවා. ඉතින් මම දැන් බඩු හදනවා, පැක් කරනවා. මගේ පියා අහනවා දැන් මේව හැදුවට අපි කොහෙද යන්නේ? යන්න තැනක් නැහැනේ. මම කොහොනේ අපිට දෙවියන් වහන්සේ තැනක් දෙයි. මොකද යන්න කියන දිනේට අපි මේව ලෑස්ති කරගෙන හිටියේ නැත්නම් මට මේ වාක්‍ය ඔක්කොම මේව දාලා යන්න වෙන්නේ. අපිට දෙන්නේ නැහැ මොකුත්. ඉතින් අවශ්‍ය කරන දේවල් අපිට ජීවත් වෙන්න නිවසේක අවශ්‍ය කරන දේවල්. ඉතින් දැන් දෙවියන් වහන්සේ සියල්ල බාර කර යාඥා කර පෙට්ටි හදනවා. ඒ අතර ගෙවලුත් හොයනවා. අපේ මිනිස්සු විදිහට අපිට කොහෙද යන්නේ කියලා තැනක් අහනකොට අපි ඕගොල්ලෝ බැලුවද යන්න තැනක් හොයාගත්තද? මේ මිනිස්සු අපි ප්‍රශ්න කරනවා මගේ. ඉතින් එතකොට මම දැන් ගෙවල් හොයනවා, යන්න පුළුවන් හැම තැනකම යනවා.
දැන් ඔන්න ටිකෙන් ටික දිනේ ඔන්න ආසන්න වුණා. හරියටම නිවස බාර දෙන්න සතියක් තියෙනකොට මම දැන් මේ ඉන්න නිවස මට නිදහස් වෙන්නේ. මට කතා කරලා ගෙදර යතුරු බාර දුන්නේ. මට ඒක පුදුම දෙයක්. මට කොහෙටවත් හැරෙන්න අවස්ථාවක් තිබ්බේ නැහැ. ඒ වෙලාවේ වින්ටර් එක පෙබරවාරි මාසේ මගේ වයසක පියාවත් අරගෙන මම කොහෙද යන්නේ? සමරක එච්චර මං හිත ශක්තිමත් කරගෙන ඒ වෙලාවේ සමරකේ වුණා නම් මම එළිය පාක් එකක පංකින එක හරි ඉන්නවා කියලා හිතාගෙන හිටියේ. කිසි කෙනෙකුට හතරයක් වෙන්න ආර්යගෙන් මෙයාගෙන් ඉල්ලන්න මට එහෙම සතුරු නැහැ. දෙවියන් වහන්සේගෙන්ම දෙයක් ඉල්ලනවා ආරෙන්න මම කාටුන්වලට එහෙම කරදර කරලා මට හුරුවක් නැහැ. ලොකු කමකට නෙවෙයි. නමුත් අර ඒක පුංචි කාලේ ඉඳලා පුරුදු වෙලා නැහැ. ඉතින් මම ඒත් කියන අනේ තාත්තේ මම හිටියා මගේ තාත්තට ඒක දරා ගන්න බෑ. මේ සීතලේ කොහොමද ඇවිදී ඉන්නේ? අනේ ඔබ වහන්සේමයි ඒක දකින්නේ. දැන් මම හිටපු ගේ බලන්න මම බලාපොරොත්තු නැති වෙච්ච සෙනඟක් ආවා. 100 ගාණක් ආවා ගේ බලන්න. එනවා ඉවරයක් නෑ. මට මාර වේදනාවක් ආවේ. මම මෙහි ලෝන් එකක් දාලා අපි ගත්ත නිවසක් එක මට ගෙවා ගන්න බැරුව මට නිවස අහිමි වුණේ. ඉතින් මම මෙහෙම වේදනාවටපත් වෙලා පාරට බහැලා යනකොට දවසක් එදා තමයි මගේ ගේ බලන්න සෙනගාපු දවස මට අද වගේ මතකයි. මම පාරේ බහැලා දැන් බස් එකේ එනකොට එක්කෙනෙක් අහනවා මේක 67 බස් එකද කියලා. එයාට ඇස් පේන්නේ. එයා අර බස් ස්ටෝන් එක තට්ටු කර මේ දකින්නකොට තමයි දැක්කේ මේකක් තියෙනවා ඇස් පේන්නේ නැති කෙනෙක් කියලා. ඒතකොට එක්කෙනෙක් කොහොම මේක 67 නගින්න කියලා. ඒක මට හිතුණා එයාට ඇස් දෙක පේන්නේ නැහනේ. එයා මේ ලෝකේ දකින්නේ නැහැ. දෙවියන් වහන්සේ මට මේ දීලා තියෙනවා. එහෙමනම් මේ තාවකාලික පොඩි දෙයක් නෙමේ. නිවසක් කියන්නේ අපිට ජීවත් වෙන්නයි අවශ්‍ය. ඊට වැඩි දේවල් උන්වහන්සේ මට දීලා තියෙනවනේ. අනේ යරයට මේ පොළවේ ලස්සන දකින්න බෑනේ. මගේ හිතේ මේ වෙලාවේ ඇත්තටම ආපු සිතුවිල්ල. මගේ දුක තුනී වෙලා ගියා. මගේ ඇස් දෙකෙන් මට ලෝකෙ බලන්න පුළුවන්. මේ ලස්සන දකින්න පුළුවන්. මම මේව රස විඳිනවා. මට දැනුනේ දෙවියන් වහන්සේ ඒක මට දීලා තියෙනවනේ කියලා. මගේ දුක කොහෙන් ගියාද නැතුව ගියා. ඉතින් මම මේ කාලේ දෙවියන් වහන්සේව අත්දකින්න ඕනේ. ඔබ වහන්සේව පෞද්ගලිකව අත්දකින්න ඕනේ කියදී ලොකු සිස්ටර් මම වෙනින් යාඥා කරනවා කියලා ඈ කිව්වා මට පෞද්ගලිකව මොකද අපි හාස්කම් අහනවා. හැබැයි අපි කැමති පෞද්ගලිකව උන්වහන්සේ දකින්න. උන්වහන්සේ කොහොමද අපේ ජීවිතේ ක්‍රියා කරන්නේ කියලා පෞද්ගලිකව අත්දැකීම් ලබන්න. ඉතින් ඒ අත්දැකීම් උන්වහන්සේ දුන්න මට කිසිම සරණක් තිබුණේ නැහැ දේවදර්වනේ. මාත්‍රික සභා පවුලක් හිටියා. නමුත් ඕගොල්ලෝ දන්නවා මෙහි හැම කෙනෙක්ම ගෙවල් පුංචි චූටි ප්‍රමාණයක් තියෙන කාටවත් එහෙම නවතන් දෙන්න පහසුකම් නැහැ. ඉතින් දෙවියන් වහන්සේ ඇත්තටම මාව ලැජ්ජාවටපත් කරේ නැහැ. ගොඩාක් අය බලාගෙන හිටියා මගේ ජීවිතයේ සාක්ෂිය. මොකද ගේ අහිමි වෙනයි කියන එක මේ අවුරුදු ගාණක් තිස්සේ යාඥා කරන්නේ. ඉතින් ගොඩාක් අය දන්නවා මම මේ පරණ හිටපු සභාවල් වල මාව අඳුරන සහෝදර සහෝදරියෝ සියලු දෙනා දන්නවා හැම කෙනෙක්ම දෙවියන් වහන්සේ යාඥා කරනවා මම වෙනුවෙන්. ඉතින් දෙවියන් වහන්සේ අවසාන තප්පරේ සත්‍යයක් තියලා උන්වහන්සේ මට නිවසක් විවෘත කරා. ඉතින් දෙවියන් වහන්සේට සියලු ගෞරවය මහිමය දෙනවා. ඇත්තටම මම උන්වහන්සේට ලං වෙද්දී ඒ විශාලත්වය මම ඇත්තටම අත්දැකපු කෙනෙක්. සර්ව බලධාරීත්වය මම අත්දැක කෙනෙක්. ඉතින් සියලු ගෞරවය මහිමය දෙවියන් වහන්සේටම දෙනවා. දෙවියන් වහන්සේට සියලු ගෞරවයක් මහිමයක් නැවතත් උන්වහන්සේට උද කරනවා. අපිට මේ කරන්නා වූ හැම දෙයකම ඉතින් තවත් ශාක්ෂි තිබේද? මගේ දෙවියන් වහන්සේට මම අනේක වාරයක් ස්තුති කරනවා. ඒ වගේම අද নমස්කාරය තුලින් බුද්ධ අභිමුඛයක් තිබ්බා. ඒ වගේම ඉන්දික පාස්ටර් ස්තුති කරනවා. ඒ වගේම මගේ දෙවියන් වහන්සේගේ වචනය තුලින් පාස්ටර් ජීලාද කතා කරපු දේ ගොඩාක් හිතට දැනෙන පාස්ටර් ජීලාට ස්තුති කරනවා. ඒ වගේම ගිය සතියේ ඉරිදා ඊට කලින් දවස් දෙක තුනකට කලින් මම හීනයක් දැක්කා. ඒක හරි අමුතු හීනයක්. මම දැක්කේ ලොකු පඩිපෙල් ගොඩක් තිබුණා. පඩිපෙල් තිබුණා. ඒ පඩිපෙල් මැද
කෙනෙක් හිටගෙන ඉන්නවා. මට පේන්නේ නැහැ කවුද කියලා. හැබැයි අන්‍ය භාෂාවෙන් කතා කරන්නේ. හැබැයි මේ සභාවේ මම දැකලා තියෙන අන්‍ය භාෂාව නෙමෙයි. ඒක වෙන භාෂාවක්. ඊට පස්සේ මමත් ඒක කට්ටිය ඉන්නවා. මමත් එතෙන්ට ගියා. ඊට පස්සේ එතෙන්ට ගිහින් මමත් ඒ භාෂාවෙන් කතා කරා. නමුත් මම හීනෙනුත් මම දන්නවා මම මේ කතා කරන වෙන භාෂාවක් කියන්න. ඊට පස්සේ ටික වෙලාවකින් හීනෙන්ම මම සාමාන්‍ය පොඩ්ඩක් මෙහෙම මම උඩින් ගිහින් බිමට වැටුණා. මට දැනුණා කියන්නේ මම නිදෙන්නේ නෙමෙයි මාව හිමීට බිම තියනවා. ඊට පස්සේ මම පාස්ටර්ට පහුවදා මම වොයිස් එකක් දැම්මා. මම පාස්ටර් මෙහෙම හීනයක් දැක්ක. මම දන්නේ නැහැ මොකක්ද කියන්නේ කියලා. ඒ බ්‍රහස්පතින්දා ඊට පස්සේ ඉරිදා මම චර්ච් එකට ආවා. ඊට පස්සේ මට හිතුණා පාස්ටර් කියලා මට යාචනාවක් කරගන්න ඕනේ කියලා. ඒක මම දන්නේ නැහැ මට හිතට ආවා. ඊට පස්සේ යාචනා කරගෙන මම ගෙදර ගියා. ගෙදර ගියට පස්සේ නිෂානි සිස්ටර් මම ගෙදර ගියාම මට කතා කරනවා. මගෙන් ඇහුවා මේ පාස්ටර් ශිවන්ත දාපු දේශනාව කරුවද කියලා. සුද්ධාත්මයනි නිවාලන්න අනේ දේශනාව. ඊට පස්සේ මේ මට හරි ආසිතුන අහන්න. ඊට පස්සේ මම එවෙලේ ඒ දේශනාව ඇහුවා. ඇහුවට පස්සේ ඒ දේශනාවත් එක්ක අන්න භාෂාව තිබුණා. ඊට පස්සේ මමත් ඒ වෙලෙම අන් භාෂාවකින් මම කතා කරා. මම දන්නේ නැහැ මොකද්ද මේ කියන්නේ. ඊට පස්සේ මට හරි ආස හිතුණා. ඊට පස්සේ මම ආයෙත් මට කතා කරන්න ඕනේ කියලා මම දෙවියන් වහන්සේත් එක්ක ගොඩ වෙලා කතා කරා. මේ මගේ ජේසුස් වහන්සේට මම ස්තුති කරනවා මට අන්‍ය භාෂාව ලබා දුන්න නිසා. ඒ වගේම මම රැකියාවට යන හැම වෙලෙම දෙවියන් වහන්සේට කියලා යන්නේ මට සෙන්සුරාදිත්ත දවස් දෙකේම වැඩ තියෙනවා. නමුත් දෙවියන් වහන්සේ කිව්වා මට ඉරිදා දවස් මට නිදහස් කරන්න කියලා. ඒ වගේම ඉරිදා දවස් මට වැඩ තිබ්බේ නැහැ සෙන්සුරාදා ගියත් ඉරිදා දවස් මට නිවාඩු කියලා කියනවා. ඒ වගේම මම දෙවියන් වහන්සේට ස්තුති කරනවා. තවද මට මම එහෙම ඉවසන කෙනෙකුත් නෙමෙයි. මම නපුරු කෙනෙක්. මට ඉවසන්නත් බෑ. මම දන්නේ මට තියෙන ප්‍රශ්නත් එක්ක මම කොහොම ඉවසනවද කියන්නේ හැමදේටම මම දෙවියන් වහන්සේට ස්තුති කරනවා නේද? දෙවියන් වහන්සේට සියලු ගෞරවය මහිමය පුද කරනවා. තාක්ෂි ඉතින් මවත් මගේ දෙවියන් වහන්සේට අවසාන වශයෙන් ඇත්තටම ස්තුතිවන්ත වෙනවා. මොකද කෙටියෙන් මම සාක්ෂියක් දානවා. මොකද ඇත්තටම මගේ ජීවිතේත් මම පහු කරලා ආවේ මම 2017 ගැලවීම ලැබුවේ බෞද්ධිස්ම වුණේ. ඉතින් දෙවියන් වහන්සේට 2017 අවුරුද්දේ සමාවෙන්න ඕනේ මට අමතක 2017 අවුරුද්දේ ඉතින් ඇත්තටම මම ඊට ඉහතින් මම අනාගමිකින් පසුබිමකින් තමයි ආවේ. මම දෙවියන් වහන්සේක දන්නේ නැතුව. නමුත් උන්වහන්සේ මේ වන විට මම දන්නේ අද උදේ ඇත්තටම මම අපේ ලංකාවේ පාස්ටර්ගේ දේශනේ අහලා ඉවර වෙලා මම ගෙදර වැඩ කටයුතු ඉවර කරලා ඉතින් මටත් ඉස්පාසුවක් නැහැ. ඉක්මනට වැඩ ටික ඉවර කරගෙන චර්ච් එකට එන්න. මොකද දෙක වෙනකොට ඉතින් සම්පත් හැමදාම කියනවා ඉතින් එයාට මම ඉතින් හැම වෙලේම ඉතින් බර ඇත්තටම දෙවියන් වහන්සේට ස්තුති වෙන්න එයාත් ඉතින් මට ලෑස්ති වෙලා අපි එන්න ලෑස්ති වෙනවා. ඒ ගමන්ම මම ඉතින් බාත්රූම් එකට ගිහින් මම වොෂ් එකක් දාන ගමන් මං සුදාත්මයන් වහන්සේගේ ගීතිකාවකුත් කියා මම දැන් වොෂ් දාන ගමන් මම සිහිපත් කරනවා අනේ දෙවි පියාණනි මම මේ මගේ ඇත්තටම මම කොහොමද පහුගිය කාලේ මම ජීවත් වුනේ කොහොමද දැන් වෙනකොට මම දෙවියන් වහන්සේව අඳුරගෙන ක්‍රමක්‍රමයෙන් ඉදිරියට එනකොට මම කොහොමද ජීවිතේ මගේ ගෙවන්නේ ඇත්තටම උන්වහන්සේ කොහොමද මගේ ජීවිතේ මෙතරම් දුරට මාව මේ විදිහට ගෙනත් තියෙන්නේ මම ඇත්තටම මාව කන පිට කරලා තියෙන්නේ මම හිතපු ආකාරය නෙවෙයි මම ඇත්තටම ඉස්සර හිතන විදිහ බලනකොට මගේ යාළුවෝ කියනවා ඇත්තටම මාව දැන් ඉන්න විදිහ මාව අඳුර ගන්න බෑ කියලා ඒ තරම්ම ඉතින් ඇත්තටම අර වෙසීම කියන එක නම් බිඳුවයි මගේ ඒක තිබුණෙම නැති කෙනෙක් මේ ළඟදී කියන්නේ මේ වකවානුව වෙනකොටත් ඉතින් මම ඇත්තටම ඒ වෙසීම චුට්ටක් අඩු වෙලා තිබුණා නමුත් දැන් දෙවියන් වහන්සේ සුදාත්මයන් වහන්සේම මාතෘ ක්‍රමයෙන් මාව පුදුමාකාර විදිහට ඒ වෙසීම මට ඇත්තටම උන්වහන්සේ මට ඒක තියාගෙන මට ඉදිරියට ගමන් කරන්න උන්වහන්සේ මඟ පෙන්වමින් මාව ගෙනියනවා. ඉතින් උන්වහන්සේට මම අනේක වාරයක් ස්තුති කරනවා.
සියලු ගෞරවයත් මහිමයත් උන්වහන්සේටමයි. ආමේන්. දවසේ සාක්ෂිදාරයන් උන්වහන්සේ දිනා වරක් කරුණාව නිසා උන්වහන්සේට අනෙක් වාරයක් ස්තුතියි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සුද නාමයෙන්. ආමේන්. දැන් අපි එතුමගේ රාජ්‍ය නිසා වපුරන්න ගෙන මුදල් අපිට ගන්න ඒ විදිහට යාඥා කරයි. හාලෙලූයා ශුතිය ස්වාමිනී. අහස පොළොව මවා පාලනය කරන්නා වූ අතිශුද්ධ ධර්මිෂ්ඨ මගේ මංකාර පියාණන් වහන්සේ ඔබ වහන්සේගේ අනිගේ නාමයට ස්වාමිනී ස්තුති කරනවා පියාණනි. මගේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ රාජ්‍යයට ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ දරුවෝ ස්වාමිනී ඔබ වහන්සේ දුන්නා දේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ රාජ්‍යයට වපුරන මොහොතයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ දරුවන්ට ස්වාමීන් ඔබ වහන්සේ වැපුරු දේ ස්වාමිනී ඔවුන් දසෙන් කොටසක් ස්වාමීන් වහන්සේ තුඩිපන්තුරු දුයමනස් ස්වාමිනී ගැනත් දිනවා ස්වාමිනී ඔබ වහන්සේගේ වචනේ කිව්වා ස්වාමීන් වහන්සේ සතුටින් දෙන්නාට ඔබ වහන්සේ ප්‍රේම කරනවා කිව්වා මා දෙවියනේ ඔබ වහන්සේගේ දයාදර ස්වාමීන් වහන්සේ ගෙනා ඔය සියල්ල බාර කරනවා ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ ඔවුන්ට ස්වාමිනී එකෙන් 30ක්ද එකෙන් 60ක්ද එකෙන් 100ක් බැගින් ස්වාමිනී ආශිර්වාද කරන කියලා යාඥා කරනවා මගේ දෙවියන් වහන්සේ යමකට ස්වාමිනී මේ මොහොතේ ඔබ වහන්සේගේ රාජ්‍යය වපුරන්න ස්වාමීන් වහන්සේ නොහැකිව සිටිනවද පියාණනි ඔවුන්ට ස්වාමීන් වහන්සේ කවුළු හැරලා ස්වාමිනී ඔවුන්ගේ සිත් දැකලා මගේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ රාජ්‍යය වපුරන පිණිස ස්වාමිනී උපකාර කරන්න කියලා යාඥා කරනවා මගේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ රාජ්‍යයේ ස්වාමිනී ඒ වපුරන්නා වූ ස්වාමීන් වහන්සේ රැකී ආරක්ෂා වලට ස්වාමීන් වහන්සේ ඔවුන්ට ආශිර්වාද කරන්න කියලා යාඥා කරනවා ඔවුන්ගේ අඩකොඩු ඉක්‍රී ක්‍රියාන්ට ස්වාමිනී ආශිර්වාද කරන්න ස්වාමිනී මගේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ රාජ්‍යයේ මේ වපුරන්නා වූ ස්වාමීන් වහන්සේ හැම දීමනාවක්ම ස්වාමිනී ඔබ වහන්සේගේ රාජ්‍යයේ ස්වාමීන් වහන්සේ මෙහෙ උත්සාහ ස්වාමිනී භාවිත කරන්න වැඩිමල්ලන්ට ස්වාමීන් වහන්සේ ආශිර්වාද කරමින් මඟ පෙන්වන්නට කියලා යාඥා කරනවා මගේ දෙවියන් වහන්සේ මේ සියල්ල ඔබ වහන්සේගේ දිව්‍ය දයාවට බාර කරනවා ආශිර්වාද කළ මැනව ක්‍රිස්තුස් වූ යේසුස් වහන්සේගේම නාමයෙන් ආමේන් ආමේන් ආමේන්
හොඳයි සිනේවන්ත දේවසේනක අපි දෙවියන් වහන්සේගේ සබත් දවස තුල මහත්සේ ප්‍රීතියටපත් වුණා. මම විතර කියන දේ තමයි යක්ෂයා කියන්නේ ඇත්තටම දුර්වලයේ දුබලයේ. ඌ එකවරක් ක්‍රියාත්මකදී දෙවියන් වහන්සේගේ දරුවෝ උන්වහන්සේ හත්වරක් විශාල කරලා පෙන්නලා පාවිච්චි කරනවා. යක්ෂයා සබහට පීඩා කරන්න හැම යන මොහොතකම ඊට වඩා මහත් වූ බලයකින් යක්ෂයා පරාද කරපු යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ කියලා දුන්න ආත්මයන් වහන්සේ සබාව තුළ බලවත් දේවල් කරනවා. ඒ නිසා හිතගන්න ඇත්තටම දෙවියන් වහන්සේ අපේ පක්ෂයට ඉන්නවා නම් අපි බය වෙන්නේ මොකටද? ආමේන්. ඔව් යහපත් වූ නමස්කාරයක් අලංකාරයක් හොඳ දෙවියන් වහන්සේ අභිමුඛයක් තිබුණා දවසේ. ඒ වගේම යහපත් වූ අලංකාර වචනයකින් අද සබාව පෝෂණය කරා. මේ වචනය අල්ලගන්න, මේ වචනය මත හිටගන්න, මේ වචනයත් එක්ක එන හැමදේම ඉදිරියට ගමන් කරනවා. දෙවියන් වහන්සේ විශාලත්වය දැක ගන්න තව දෙවියන් වහන්සේ ළඟ ඉන්න. ළඟ වුණොත් තමයි දකින්නේ, ඈත් කරගන්න තමයි දකින්නේ තිත. පස්දීනක අලංකාර විදිහට අවසානයේ පැහැදිලිවම කිරීමට ආවා. මම කැමතියි ගොඩක් කතා කරන්න අපේ වේලාවද දීලා තියෙන කාලෙත් අවසන් වෙලා තියෙනවා. හොඳයි. මම පූජක ආශිර්වාද දෙන්න සූදානම් වෙනවා. පූජක ආශිර්වාදයෙන් පස්සේ අපි අවසාන ගීතිකාව ගායනා කරලා ප්‍රීතියෙන් අපි පස්සේ විසිරෙන්න යනවා. හොඳයි. හැම කෙනෙක්ම පූජක ආශිර්වාද ලබා ගැනීම සඳහා හැම කෙනෙක්ම දැස් වසාගෙන හිස පහත් කරගන්න. ස්වාමීන් දෙවියන් වහන්සේ නුඹට ආශිර්වාද කොට නුඹ ආරක්ෂා කරනසේක්වා. ආමේන්. ස්වාමීන් වහන්සේගේ සුවකීය මොහොන නුඹ කෙරෙහි බබලවා නුඹට කරුණා කරනසේක්වා. ආමේන්. ස්වාමීන් වහන්සේගේ සුවකීය මොහොන නුඹ කෙරෙහි ඔසවා නුඹට සමාදාන දෙනසේක්වා. ආමේන්. පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයන් වහන්සේගේ නාමයෙන්ය. ආමේන්. 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 හොඳයි ප්‍රීතියෙන් අවසාන ගීතිකාව අපි ගායනා කරමු. හොඳට වේදී වෙන්න, හොඳට නටන්න. අපි විනෝදයෙන් ප්‍රීතියෙන් අපි ගීතිකාව ගායනා අවසන් කරමු. වසංගතයන් ඔබේ කුරාවට ලංවන්නේ නෑ පුතුනේ කිසි නපුරා සිදුවන්නේ නෑ
සිදුවන්නේ නෑ බුදුනේ අසංගතයන් ඔබේ කුරාලමට අන්වන්නේ නෑ බුදුනේ කිසි නපුරා සිදුවන්නේ නෑ බුදුනේ සුඛි හාලෙලුයා සුඛි හාලෙලුයා සුඛි හාලෙලුයා ආමේන් සුඛි හාලෙලුයා සුඛි හාලෙලුයා සුඛි හාලෙලුයා ආමේන් මහෝත්තර මා ස්වාමීනේ ඔබ වාගේ රැකවරනේ මහෝත්තර මා ස්වාමීනේ ඔබ වාගේ රැකවරනේ ස්වර්ගයේ පොළොවේ ඔබ වාගේ රැකවරනේ ස්වර්ගයේ සිදුවන්නේ නෑ බුදුනේ මගේ කුරාලමට ලංවන්නේ නෑ බුදුනේ කිසි නපුරා සිදුවන්නේ නෑ බුදුනේ සුති හාලෙලුයා සුති හාලෙලුයා සුති හාලෙලුයා ආමේන් Tuti hallelujah, tuti hallelujah, tuti hallelujah, amen. Jesus Christ, amen. Sabbath hallelujah. Jesus Christ, amen. Sabbath hallelujah. Amen. Hallelujah, Suti Hallelujah, Suti Hallelujah, Amen. Suti Hallelujah, Suti Hallelujah, Suti Hallelujah, Amen. Samidutula Nidipira Nishvara Vandenata Samidutula Suti hallelujah, Suti hallelujah, Suti hallelujah, amen. 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 Deviyan Nahanse studiya. අපේ පිළිගන්නේ දෙවියන් වහන්සේ. අපි ආත්මයේ වචනේ ඉන්නේ සභාවක්. ඒක පාඩම් පහදන්න බෑ. දෙවියන් වහන්සේ ස්තුති වේවා.
හොඳයි සෙනෙහරන්ත දේවසේනක අපි ප්‍රීතිමත් සෙනගක් ප්‍රීතිමත් සභාවක්. දෙවියන් වහන්සේ